නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුවෙන් මාහට ධර්ම විනය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු. මේ පින්කම ඊටම සාර්ථක කර ගැනීම පිණිස ආශිර්වාද කරන වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් අධ්‍යක්ෂක වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා ශාසනාලස්සක බර මණ්ඩලයේ ප්‍රධාන සභාපති අග්ගමහා පඬිත අවසරයි තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන වාරියපොළ විසුද්ධාරාම විහාරයේ විහාරාධිකාරී වයඹ ලේකාධිකාරී වඩුගෙදර සාරානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ අවට විහාරස්ථාන වලින් ආශිර්වාද කළ ඒ පින්වත් නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ගරුතර මහා සංඝරුවන නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා කියලා සාදු කියනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්කම සංවිධානය කරන්න මූලිකම අරමුණ උනේ හදිසි අනතුරකින් විය වූ හවිඳු දුලාජ් හේසාර විජේරත්න පුතාගේ ඒ අභාවයෙන් වසර 3ක් ගෙවිලා පින් අනුමෝදන් කරන්න. ඒකම එච්.එම්. විජේරත්න පියාණන්ට ඩී.එම්.සී. දිසානායක මෑණියන්ට නිදුක් නිරෝගී සුව පතනවා. ඒ වගේම එච්.එම්. මදුස පුතාගේ ජන්මදිනය අද දිනට ඉදිලා තියෙනවා. ජන්මදිනය හා අද දින ජන්මදිනය සමරන එච්.එම්. රශ්මිනී දිනියට ඒ දරුවන්ට ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම මේ පැමිණි සියලු දෙනාටත් සාසම්බන්ධ වුණු උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින්කම අවසානයේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වතුනි, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා මේ පින්වතු ඊටමත් ශ්‍රද්ධාවෙන් මේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. බොහෝ කාලයක ඉඳලා ගත් උත්සාහයක ප්‍රතිඵලයක්. ඉතින් මේ මිය පරලෝකීය හදිසියේ ඒ අනතුරකින් මිය ගිය දරුවාට පින් අනුමෝදන් කිරීමට තමයි මේ ධර්ම දේශනාවෙන් අනතුරුව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තමන්ගේ මේ යන සසර ගමනේ අපි කාටත් මේ මූණ දෙන අත්දැකීම් පළවෙනි වතාවට නෙවෙයි. ඒ කියන්නේ හැඬීම, වැළපීම, ශෝකය අපේ ජීවිතවල කාටත් ලැබිලා තියෙනවා. එක ස්වාමියා මැරිලා අඬා ඉන්න මේ කාන්තාවකට ඒ ශෝකී උහුලා ගන්න බැරුව එකිග ගහ දවස් ගණන් මාස ගණන් අඬ සවැත් නුවර වීදියක
එක කාන්තාවක් අඩාඩා ඉන්න බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දි දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙදරට ගොඩ වුණා. අර උපාසිකාව දැසේ කඳුළු පිසදාගෙන ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා උපාසිකාව කුමකටද මේ අඩාඩා ඉන්නේ? කුමකටද වැළපි ඉන්නේ? ස්වාමීනි මා ගොඩාක් සෙනෙහවන්ත ආදරණීය මගේ ස්වාමියා මේ ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා මීට බොහෝ කාලයකට කලින් ආත්ම භාව ගන්නකට කලින් ඔය විදිහටම අඩාඩා ඉඳින් මම ඔබව සුවපත් කළා තියෙනවා. ඊට පස්සේ අඩාඩා ඉන්න උපාසකම්ම ඇහුවා මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා එක්කල ඔබ ඉපදිලා හිදී උම්බරී කියලා රාජබිසවක් වෙලා. නේ සුභද්‍රා කියලා රාජබිසවක් වෙලා. ඊට පස්සේ ඒ රාජබිසව ඊටාම ආදරය කළා ස්වාමියාට. ස්වාමියා හදිසියෙ මැරුණා. දින් ඒ සෝකෙන් සෝහුනට ගිහිල්ලා උදේ හවස මාගේ බ්‍රහ්මදත්ත කියලා බ්‍රහ්මදත්ත රජුරෝ වෙනුවෙන් අඬනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඒ කාලේ තාපසෙක් කියලා නාරද කියන තාපසයන් වහන්සේ සෝහුනට පැමිණියා. ඇහුවා දේවී කුමට දඬන්නේ? පිටට කියන ඉදිසෙන් වහන්සේ මගේ ස්වාමියා නැති වූ නිසා කොයි ස්වාමියාටද? ඊට පස්සේ කිව්වා බ්‍රහ්මදත්ත. ඊට පස්සේ කිව්වා බ්‍රහ්මදත්ත කියලා 14000ක් ඔතන භූම දානය කළා තියෙනවා. අවසන් කටයුතු කළා තියෙනවා. කොයි බ්‍රහ්මදත්තද? ඊට පස්සේ කියනවා මගේ ස්වාමියා ඒ මිය පරලෝකයේ බ්‍රහ්මදත්තලා 84000ටම බිරිඳ වෙලා හිටිය ඔයා. ඒතර මේ අයහුවා ඇත්තටම මම එච්චර ඉපදිලාද? ඕක ඔච්චර ඉපදිලාද ඔයා? ඊට පස්සේ ඉපදෙන්නේ මැරෙන්නේ සංසාරේ මව් නොවුන කෙනෙක් නෑ, පියා නොවුන කෙනෙක් නෑ, දුව නොවුන කෙනෙක් නෑ, පුතා නොවුන කෙනෙක් නෑ. මේ විදිහට සංසාරේ දිගින් දිගටම විස්තර කරද්දී ඒ දේවිගේ ශෝකේ නැති වුණා. ඊට පස්සේ හිත හදාගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා එදා තාපස වෙලා හිටි මම අඬාඬ හිටපු රජබිසව ඔබ ඒ නැති වෙච්ච ස්වාමියා තමයි මේ ජීවිතේත් නැති වුනේ. බලන්න තරුණ කාලේ ස්වාමියා නැති වෙනවා කියන එකම ඒ ජාතක කතාවේ 84000ක් වතාවක් බුදුරජාණන් වහන්සේ කාලෙත් ස්වාමියා මැරිලා. අර මිනිස්යාම එදා ශෝක ගින්න නිවාගත්තා වගේම මෙදත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වුණා. ඉපදෙන මැරෙන සංසාරේ ඒ දුක තව උරුම වුණත් ආත්ම භාව 7ක් මිසක් ආත්ම භාව 7කින් එහාට සංසාරේ යන්නේ මේ නැති වෙච්ච පුතා වෙනුවෙන්ම මේ අම්මා මේ තාත්තා සහෝදර සහෝදරියෝ යඬන්නේ සමහරට 84000 වෙනි වතාවටද කියලා කවුද දන්නේ? ඕක තමයි අපේ ජීවිතේ. ඕක තමයි අපේ ජීවිතේ. මේ සංසාරේ සුළුපටු එකක් නෙවෙයි. එක්කෙනාම එකම විදියට මැරෙනවා. අපි එකම විදියට අඬනවා. එකම දැන අඬනවා. එකම ඇඳේ වැළපෙනවා. ඕක තමයි සංසාරේ. ඒ දුක විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ වදින්දී තරුණ කෙල්ලෙක් ඒ ස්වාමීන් වහන්සේට ඇල්ම බැල්ම හිලුවා. උන්වහන්සේට දාන දෙන මුවාවෙන් ඉඟිබිඟි පාලා ප්‍රේමය ප්‍රකාශ කළා. අරහන්තරන්ට මිහිරට ගිහිල්ලා ඉන්න බෑ අරකම මතක් වෙනවා. සාමාන්‍යයෙන් හිත ගොඩාක් দমনය කරන්න උත්සාහ කරනකොට පොඩි දේවල් පවා මතක් වෙන්න ගන්නවා. ඇයි හොඳට මලුවක් සුද්ධ කරලා තියෙනකොට එක කොලයක් වටනක් පේනව නේද? අන්න ඒ වගේ. රොඩු වෙච්ච තැනක වපෙන්නේ. ඒ වගේ මේ කාමයෙන් හැම තැනටම බැල්ම ඉලාගෙන පෙරේත කමෙන් හිත වලින් ඉන්නකොට
අරයා ඉන්නා වුණා මෙයා කතා කළා ඔය ඉතර ගානක් නැහැ. හිතක් দমনය කරනකොට පොඩි දේ හිතට පීඩනය දෙනවා. අර ස්වාමීන් වහන්සේට යාම මතක් වුණා. කල්පනා කළා මම පින් කරගෙන ඉන්නවා මේ ජීවිතයත් කැමති එකේ මං ඈ බඳිනවා කියලා. දැන් සිවුරල් යන ලැහැති හිතවත් හාමුදුරුවෝ ටික ගුරුවරුන් ළඟට ගෙන්නන ගියා. සිවුරු පටිය කරේ ගැට ගහලා ගුරුවරයාගේ අතින් සිවුර දුන්නේ ඔබ කොහොමද ඒක අත්හැරලා යන්නේ? ඒ නිසා යනවා නම් ගුරුවරයාට සිවුර බාර දීලා යන්න කියලා. ගුරු ස්වාමීන් වහන්සේ ගාවට ගියාට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ කව පොඩ්ඩක් ඉන්න. බුදුරජාණන් වහන්සේ වැඳලා යන්න. බුදුරජාණන් වහන්සේට වඳින්න යනකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොකෝ ස්වාමීනි මේ කාන්තාවක් නිසා මගේ හිත වික්ෂිප්ත වුණා මට හිත හදා ගන්න අමාරු. බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව ඔය හිත ගිය ගෑනු කෙනා නිසා සංසාරේ බූරුවෙක් විදිහට හතර ගාතෙන් ගිහිල්ලා තියෙනවා ඔබ කිව්වා. ඊට මොකද්ද ස්වාමීනි කියලා. ඉස්සර ඔබ රජ කෙනෙක්ගේ පුරෝහිතෙක් කියලා හිටියා. ඒ පුරෝහිතය වෙලා ඉන්නකොට ඔබට රජයෙන් ලැබුණ ලස්සන සුදු අස්වැක් පිට ලස්සනට ඔබ රාජමාලිගාවේ රාජ්‍ය සේවයට එනවා. එනකොට මිනිස්සු හරි ආසාවෙන් බලා ඉන්නවා. අර සුදු අස්වැක් පිට පුරෝහිතතුමා එනවා. ඉතින් මෙයාට හරි ආඩම්බරයි. මෙයා ගිහිල්ලා ගෙදර උන්දට කිව්වා ඒ පුදුම මිනිසුන්ගේ ගරුසෙක් කියලා සත්කාරනේ බම් මියස්ව අපිට යනකොට දොස්කෝ ඔය හේත නෙවෙයි එන්න ඔය අස්පයාට අස්පයාටත් නෙවෙයි ඔය අස්පයා ඇඳලා ඉන්න ආභරණ තියෙන්නේ ඕවටයි මිනිස්සු වශී වෙලා ඉන්නේ ඉනාවි බල ඉන්නේ ඒක දිහා ඔන්න පුළුවන් නම් ඔය මං කියන දේ අහලා දැන් ඔයා මට ආදරේනේ මං කියන දේ අහලා හිට උදේට ඔය අස්පයාට අන්දවන ඇඳුම් ටික ඔක්කොම ඔයා ඇඳගෙන ඔය හතර ගාතෙන් යන්න බලන මිනිස්සු ඔයාට සත්කාර කරන්න හැටි අර මිනිස්සයාට ඉතින් සී කල්පනාවක් නැති වුණා අර බවලතා ඔළුව අත ගගා මෝන මිනික කිව්වේ අර මිනිහා පව අරුන්දත් සපෝට් කළා උදේ අර අස්පයාට අන්දන ඇඳුම් ඇඳුවා. දැන් මෙහෙම හිතන්නකෝ නුවර පෙරහැරේ ඇතා ගියා මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා. ඔයාලගේ මිනිස්සයාට ඒ ඇඳුම් ටික ඇඳුවොත් ඉතින් අර මිනිස්සයා ඒක ඇඳගෙන දැන් හතර ගාතෙන් යනවා. මිනිස්සු ඉන්නවා ඒ බලනවා. දැන් අරයට හිතෙන්නේ මිනිස්සු සතුටු වෙලා කියලා. තමන් ගොනාට ඇඳුන බව දන්නේ නෑ. ඊට පස්සේ රාජ සභාවට ගියා. රජතුමා ඔළුවේ අත ගැහුවා. පුරෝහිත උඹට අමු කැවුණාද? ඔහෙට ඔල්මාදද කියලා. ඇයි රජතුමනි මේ ආස්පේකට අඳවලා තියෙන්නේ? මේ විකාරයක් නෙමෙයි කිව්වා. දැන් මම කොහොමද හැව තමසේ පුරෝහිතට කරලා තියාගන්නේ මේ පුටුයි. අනේ රජතුමනි අපේ උන්දනේ මේ කිව්වේ මෙහෙමයි කියලා. හොඳ උන්ද කිව්වා. මේ ස්වාමීනි ඕකි මං අතාරින්නේ දැන් ලීසින් දැන් තමයි ඉපදුනේ. ඊට පස්සේ කඩුව අරගෙන අර අඟුලිමාල වගේ ගියා ගෙදර අරෙන් එනකොටම ගෑණි පිටිපස්සෙන් පැනලා දුවන තැන් වල අර මිනිහා එනවා. ඊට පස්සේ අර ගෑණි රාජ සභාවට ගිහලා රජතුමාට කොහොම මාව බේර ගන්න කියලා. රජතුමා කොහොම මම බේර ගන්න කියලා ඔබ කැත වැඩක් කරේ කිව්වා. තමන්ගේ මිනිහා එහෙම බලුකමට අඳන් එපා කිව්වා. රජතුමා ඉස්සරහ පිට ආයුධයක් උස්සන්න පුරෝහිතට අනුභවයේ නැහැ. රජතුමා කිව්වා දුන්නක් කැඩුනට පස්සේ ආයෙත් ඒක ගැට ගහලා පාවිච්චි කරනවනේ. ගහක් කපනකොට ලණුවකින් අදිනකොට ලණුව කැඩුනොත් ආයෙ ගැට ගහලා පාවිච්චි කරනවනේ. ඒ වැඩේ කර ගන්නවනේ. ආන්නේ වගේ උඹලා දෙන්න අතර දැන් අරුබුදයක් ඇති වුණා තමයි. දැන් ඉතින් ඕවා අමතක කරලා ආයෙ සමගින් හිටපල්ලා කියලා. පුරෝහිතතුමන් කිව්වා ලණුවක් කැඩුනට පස්සේ ගැට ගහලා ආයෙ ඒ ලණුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඊට වැඩි හොඳයි කෝ අලුත් ලණුවක් ගැට ගහ ගන්න එක.
කියලා මේ පුරෝහිත රිතුන්නේ ඒකක් කැඩෙයි කියලා. ඊට පස්සේ අර ගෑණි පන්නලා ඉන්නපා පැත්ත බලද්දි කියලා වෙන කසාදයක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාලේ තිත්ත වෙච්ච ගෑණිම භික්ෂුන්ට දැන් ආය ඕනුනා නේද කිව්වා. එතකොටම අප්‍රිය වුණා. එතකොටම අප්‍රිය වුණා. එහිම දහම් මනසකාරයේ පිහිටිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝතාපන්න වෙනවා තමයි ඒ ආසයෙන් නැගිටින්නේ. මට ඒවා කියනකොට කල්පනා වුණේ හිත යනකොට කෙනෙකුට දැන් ඊලන්දාරින්ද කිල්ලු ගැන හිත යනවා. කෙල්ලන්ට කොල්ලු ගැන හිත යනවා. මේ කසාද බැඳපු ජෝඩු ඔය පවුල් පවන්සල් වල ඉන්නවා. සමහරවිට සංසාරේ පොයින් ගහලා එළියට දාපු අය. තමන්ගේ මිනිහා ගුණාට අඳපු අය. සංසාරේ බැට කාලා අප්පිරිය වෙලා දැන් එක උපාසකම්ම කෙනෙක් හැමදාම විහෙරට දාන ගේනවා. ඒ ස්වාමීන් වහන්සේ පස්සේ කාලේ රහතන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේ බැලුවා හැමදාම මේ විහෙරට දාන ගේන උපාසකම්ම කවුද සංසාරේ? ඒ කියන්නේ අම්මා කෙනෙක් වගේ දාන ගේනවා. දිවසින් බලනකොට කලින් ජීවිතේ බිරිඳ. ඊට පස්සේ බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ ඒ ජීවිතේ? නිදාගෙන ඉඳින් බෙල්ල කපලා. මේ මිනිහගේ බෙල්ල කපලා නිදාගෙන ඉඳින් හොර සම්බන්ධය නිසා. මේ ජීවිතේ උපාසකම්ම. ඊට පස්සේ කලින් ජීවිතේ බැලුවා දිවසේ. ඒ ජීවිතෙත් බෙල්ල කපලා. එක දිගට ආත්ම භාව 60ක් බෙල්ල කපලා. දැන් දානගෙන් උපාසකම්ම. සංසාරේ ඒ නිසා ඔය කොල්ලොන්ට කිල්ලු ගැන ආදරය තියෙනවා. උඹලට සංසාරේ හිම පෙනෙනවා නම් මහාන වෙනව නෙවෙයි මඟපල ළඟයි. සංසාරේ වෙනවා. දැන් අපි පෙරේතකමට වහ වැටිලා ඉන්න ජීවිත. ඒකයි. මේ සංසාරේ දීර්ඝයි. හැබැයි පින්වතුනි කොච්චර මේ බණ කිව්වද? දැන් කොච්චර ඔයාලා බණ අහනවද? මේ යුගයේ තරම් බණ කියන මෙතරම් බණ පැතිරෙන යුගයක් තවත් නැහැ මේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ. ඒ ඇහෙන බණ විදිහට පිළිපදින්න පුළුවන් නම් හැම ගෙදරකම මාර්ගඵලලාභී ඉන්න ඕන. නමුත් බණ අහන විදිහට අපේ හිතට බණ යන්නේ නැහැ. ඇයි බණ යන්නේ නැත්තේ? ඇයි මෙච්චර විතරව කියද්දී හිතට ධම යන්නේ නැත්තේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහද්දී 5 දිනක් බ්‍රාහ්මණයෝ ඔබහලා තියෙනවා. එක්කෙනෙක් බිම ඉරියැඳ ඇඳ හිටියා. එක්කෙනෙක් අතකොළ හොල්ලා හිටියා. එක්කෙනෙක් නිදි, එක්කෙනෙක් උඩ බලාගෙන, එක්කෙනෙක් බණ අහනවා. මේ බුදු කෙනෙක් ඉදිරියේ පවන්සලන ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ 5 දෙනා 5 විදියකින් බණ අහන්නේ. ආනන්ද සංසාරේ තමන් පුරුදු කරපු විදිහ. ආනන්ද ඔය උඩ බලාගෙන බණ අහන කෙනා නස්සාස්ත්‍ර තරු වලින් ශාස්ත්‍ර කියපු කෙනෙක්. ආනන්ද ඔය පොළොවේ ඉරියැඳ ඉන්න කෙනා සංසාරේ ආත්ම භව ගණනක් ගැඩවිලි ජීවිතවල ඉපදලා තියෙනවා. එක දිගට ආත්ම භව 500ක්. අර එක විදිහකට ඉන්න බැරි කෙනා වඳුරු ආත්මයක ඉඳලා තියෙනවා. ආත්ම භව 500ක් එක දිගට. ඔය නිදාගෙන ඉන්න කෙනා ආත්ම භව 500ක් සර්පයෝ වෙලා ඉපදලා තියෙනවා. දරණ ලාගෙන ඔළුව දරණේ ගහගෙන බුද්ධියගත්තු පුරුද්ද. ආනන්ද මේ බණ අහන කෙනා සංසාරේ අන් අයගේ යහපත් වචනෙට සවන් දුන්න කෙනෙක්. ආනන්ද තථාගතයන් වහන්සේ සදහන් අමා දියදහර ලෝකයට දේශනා කරන කෙනා. අමා ගඟ ගලා බහින බුදුමුවි. ගලා බහිනකොට තමන්ගේ කුඹුරට වතුර ගන්න තමන් ඇල කපාගෙන තියෙන්න ඕන කිව්වා. කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ බණ අපේ ඇතුළට ගන්න අපේ ඇල කපාගෙන තියෙන්න ඕන. අපි ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ගමේ ප්‍රධාන ඇලකින් වතුර යනකොට ඔයාලගේ කුඹුරට වතුර ගන්න ඔයාලා කුඹුරට වක්කඩේ හදාගෙන තියෙන්න ඕනේද නැද්ද? ආන් ඒ වගේ කිව්වා. සංසාරේ පුරුද්දක් තියෙන්න ඕන කිව්වා.
ඒ ධර්මය අහන්න. දැන් අපිට තියෙන ධර්මය අහන පුරුද්දක් තියෙනවා. දැන් අපි පුහුණුව මන්දි එක තියෙන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. ඒ තමයි පින්වතුනි ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස පාරමී ධර්මයන් පූර්ණේ කරලා ඒ අවබෝධ කරගත්ත පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය මේ මිනිසුන්ගේ ජීවිතවල ගිනි නිවන ධර්මය ඒ හදවතේ පැනනගිලා බුදු මුවින් දේශනා කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයෙන් දේශනා කරනවා. දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 8ක්. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32කින් 8ක්ම තියෙන මුව මණ්ඩලය. 4න් එක පංගුවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට තියෙන සීහානු සංසාරේ දසපාරමී පුරපු පින්බලයට සිංහෙක්ගේ වගේ හනු තියෙනවා. රිදෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා රසග්ග සංගී. හොඳට රස දැනෙන නහර තියෙනවා දිවෙන්. පබූත ජීවෝ පුලුල් දිවක් තියෙනවා බුදුරජාණන් වහන්සේට. ඒ දිව එළියට දාලා මේ කන් අල්ලන්න පුළුවන් දිවෙන්. මේ නලල වහන්න පුළුවන් දිවෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තියෙනවා චත්තාලිස දන්තෝ දත් 40ක්. උඩු ඇන්දේ දත් 20යි යටි ඇන්දේ දත් 20යි. සම දන්තෝ ඒ දත් 40ම එක ගානක් තියෙනවා. දැන් අපේ ඉස්සරහ ලොකු වෙලා මැදට පුංචි වෙලා අගට ආයෙ ලොකු වෙනවා. එහෙම නැහැ. හැම දතක්ම එක ගානකට. චත්තාලිස දන්ත. අවිවර දන්ත. ඒ සම දන්ත සමානයි. අවිවර දන්ත කියන්නේ දත් දෙකක් අතර කිසිම සිදුරක් නැහැ. සුසුක්ක දහට සුදුම සුදුයි. ඔන්න ඊළඟට තමයි බ්‍රහ්මස්වර. බුදුරජාණන් වහන්සේගේ හඬ බ්‍රහ්මයේ වගේ නින්නාද දෙනවා ප්‍රණීතයි කනට මේ පෙනිවක් කරනවා වගේ. ඉස්සරහා ඉන්න කෙනාට ඇයෙන විදිහටමයි පිටිපස්සේ ඉන්න කෙනාටත් ඇයෙන්නේ. එතනින් එහාට හඬ යන්නේ නැහැ. ඊතර බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලේ සංසාරේ කරපු පින් ඔක්කොම පිහිටලා තියෙනවා. ඒ පින් පිහිටලා අර අවබෝධ කරපු ධර්මයේ පිනේ ස්පර්ශ වෙවි තමයි ඉස්සරහට එන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනකොට අවබෝධ කරපු ධර්මයේ පිනේ ස්පර්ශ වෙලා තමයි මුවෙන් පිට වෙන්නේ. පිනේ ස්පර්ශ වෙලා ඉන්නේ. ඇයි පුණ්‍ය ලක්ෂණ ඔක්කොම මුව මණ්ඩලේ තියෙනවනේ. ඒ ලෝකෙට ගිය දහම අපේ කනට වැටෙනකොට අපේ කර්ම ස්පර්ශ වෙලා යතුට යනවා. මෙයාගේ කන ඇහෙනවද නැද්ද? කොච්චර හඬ ඇහෙනවද? ඒකේ යට තේරෙනවද නැද්ද? කොච්චර මතක තියෙනවද නැද්ද? මෙයාගේ වීර්යය කොහොමද? සිහිය කොහොමද? නුවණ කොහොමද? මේකෙන් ෆිල්ටර් වෙවි ඇතුළට යනකොට අවසානයේ හැකියාව නැති නිසා මොකවත් නැහැ ඇතුළේ. බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 8ක ශ්‍රී මුව මණ්ඩලේ ධර්මයේ ස්පර්ශ වෙලා ඒ අවබෝධ කරපු ධර්මයේ මනාවම දේශනා කළා. බුදු කෙනෙක්ගේ කෘත්‍ය 100ට කෝටි වාරයක් හරියට කළා බුදුරජාණන් වහන්සේ. මේ බණ තේරෙන්නේ නැත්තේ අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි. අපේ මෙන්න මෙතනින් කනේ වැදලා ඇතුළට යන ටිකේ කර්ම ස්පර්ශ වෙනකොට අපිට පින නැහැ. ඕක තමයි ඇත්ත කතාව. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක හුරු කරලා තියාගන්න කියලා. බණ අහලා හුරු කරලා තියාගන්න. වැරැද්දෙන් අත් මිදිලා හුරු කරලා තියාගන්න. වැරැද්දෙන් අත් මිදුනොත් සත්පුරුෂයාට කල්යාණ මිත්‍රයාට නඩත්තු වුණොත් බණ පදයකට ජීවිතේ වෙනස් කරගත්තොත් හුරුවා. බුදු කෙනෙක් ළඟ රහතුන් ළඟ ජීවිතේ පරිවර්තන වෙනවා යාගේ. අඟුලිමාල 99ක් 999ක් ඇඟිලි මාල කරේ දාගෙන ඉද්දි මන් දවසක් නිකමට ගණන් හදුවා. ඒ ඇඟිලි මාලේ අද කාලේ හැටියට ඇඟිලි වලින් ගත්තොත් අඩි 65ක් දිගයි ඇඟිලි මාලේ. ඒක තමයි මේ ඔතාගෙන ඇඟ වටේ තිබ්බේ. නිකම් මේ
චිත්‍රවල තියෙනවා වගේ නිකන් මේ චේන් එකක් වගේ නෙමෙයි ඇඟිලි මාලේ. අඩි 65ක් දිගයි. එහෙම ඇඟිලි මාලයක් දරාගෙන හිටිය අඟුලිමාල. ඒ අඟුලිමාලය බුදු කෙනෙක් ළඟ দমনය වුණේ ওই පළවෙනි වතාවට නෙමෙයි. මීට කලින් යක්කු වෙලා බෝධිසත්වයන්ගේ වචනෙට দমনය වෙලා පෝරිසාදය වෙලා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ වචනෙට দমনය වෙලා සංසාරේ සත්පුරුෂයන්ට দমনය වෙච්ච නිසා මේ යුගයේ මිනිමරුවෙක් උනත් দমনය වුණා. මෙච්චර බණහද්දි ජීවිතේ පොඩ්ඩක්වත් පරිවර්තනය වෙන්නේ නැත්තම් වෙනස් කරගන්න නැත්තම් පරණ විදිහටම නම් ඉන්නේ බුදු කෙනෙක් මුණ ගැහුණත් ওই විදිහටම ඉඳී. රහතන් වහන්සේ ළඟත් ওই විදිහටම ඉඳී. හැබැයි මෙතන ඉන්නවා නම් ළමයි මෙතන ඉන්නවා නම් අම්මලා තාත්තලා වැඩි හිටිය අය බුදුබණ පදයකට ජීවිතේ පරිවර්තනය කරගත්ත. අනේ ඉස්සර මට ගොඩක් තරහ ගියා. දැන් බණ අහනකොට මගේ තරහ අඩුයි. ඉස්සර මම පන්සිල් කැඩුවා. දැන් මම පන්සිල් කඩන්නේ නැහැ. දැන් අද මම උදේ රුවන්වැලි සෑය වැන්දා. අනේ අවුරුදු 18ක විතර පොඩි කොල්ලෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම පින් දෙන්න. අපේ අම්මලා තාත්තලා තින් ලොකුවට මං ගැන හිව්වේ බැලුවේ නැහැ. ඒ නිසා මං ගොඩාක් මද්ද්‍රව්‍ය පාවිච්චි කළා. ඊළඟ ගොඩාක් නරක වැඩ කළා. අනේ මට බණ අහන්න ලැබිච්ච ගමන් මම බොන එක නතර කළා. මගේ නරක පුරුදු අත්හැරියා. පින් අනුමෝදන් වේවා කියලා රුවන්වැලි සෑපාමුළු පින් දුන්නා. ඔය වගේ ළමයින්ට බුදුරු මුණ ගැහෙනකොට රහතුන් මුණ ගැහෙනකොට ඔය ළමයි ජීවිතේ පරිවර්තනය කරනවා. එහෙමයි නිවනට ලඟ වෙන්නේ. දැන් පුහුණුවක් තියෙන්න ඕන. ඊට පස්සේ මම අර ඔය මේ පින්වතුන්ට මතකද දන්නේ මම අර පොයේ දවසේ සාකච්ඡාවේ රූපවාහිනිය කිව්වා. මං හදිසියේ ඔය විදේශිකයන් නිතර ගැවිසෙන නගරයක් හරහා යද්දී හදිසියට වොස්රෝම් යන්න හොටෙල් එකකට ගොඩ වුණා. ඉතින් මං ඇතුළට ගිහිල්ලා එනකොට තරුණ පුතෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ කැමති නම් මට ගිලම්පස එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ ළමයේ කාරුණික ආයාචනයේට මම කිව්වා කමන්නේ පුතා හොඳයි කියලා. ඊට පස්සේ කිව්වා එයා තව කෙනෙකුට ගිලම්පස එක හදාගෙන ඉන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙච්ච කෙනෙක් මම අවුරුදු 18න් ටවුන් එකේ ඉස්කෝලේ ගිහිල්ලා කොල්ලොත් එක්ක රවුම් ගහලා බොන්න පුරුදු වුණා. මං ගොඩාක් බේබද්දෙක් වුණේ මං යාළු වෙලා හිටපු කෙල්ල මේ මාව රිද්දුවා. මාව අතෑරලා ගියා. ඊට පස්සේ මම බීලම මැරෙන්න ඕන කියලා උදේටයි දවල්ටයි හවසටයි එක දිගට බොන්න ගත්තලු යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා. බීලා මැරෙන්න ඕන කියලා. එහෙම බිබී ඉඳලා මෙයා ඒ අතරේ ෆෝන් එක ඔබනකොට එකපාරම බණ දැකලා. ඉතින් මේක අහා ඉන්නකොට මෙයාට ඒක අහන්න ආසයි තියලා එක දිගට අහගෙන යනවා. එතකොට එක දිගට අහගෙන යනකොට අර බොන වෙලාව පහ වුණා. මෙයා බොන්නේ නැතුව දැන් බණ අහනවා. බීමන නතර කළා. ඊට පස්සේ මෙයා ඊළඟ අවුරුද්දේම හොටෙල් එකකට දැම්මා. එයා දැන් හොටෙල් එකේ මැනේජර්. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම බණ අහනකොට දැක්කා හිතට එන රාගය ආසාවල් දුරු කරන්න තරහවල් දුරු කරන්න ක්‍රම පහක් බණට ඇහුවා. එකක් තමයි ආසාවල් වගේ අරමුණු හිතට එනකොට හිතන්න නැතුව ඉන්න ඕන. දෙවෙනි එක තමයි වෙන දෙයක් හිතන්න ඕන අර යට යන්න. තුන්වෙනි එක තමයි ආදීනව හිතන්න ඕන. ඒ කියන්නේ මම මෙහෙම හිතා ඉඳලා මේ වෙලාවේ මම මැරුණොත් කොහේ යයිද කියලා. ඊට පස්සේ හිතන්න ඕන මුලට හිතන්න ඕන. ඒ කියන්නේ මට ඇයි මේ සිතිවිල්ල ආවේ? මොකක් දැකලාද කියලා ආය අර රිවයින්ඩ් කරනවා වගේ පිටිපස්සට හිත යන්න ඕන. ඊළඟ එක දැන් ඒකේ තව විදර්ශනාවක් තියෙනවා. මට මේ ආසාව හිතුනේ ඇහෙන් රූපයක් දැක්ක නිසා. ඇයි දැක්කේ? ඇහැයි රූපේ විඥානය එකතු වෙච්ච නිසා. ඇයි එහෙම ඒ ස්පර්ශය ඇති උනේ? ඇහැක් තිබ්බ නිසා. ඇයි ඇහැක් තියෙන්නේ? නාම රූප නිසා කියලා පටිච්චසමුප්පාදේ තීකරන. පස්වෙනි ක්‍රමේ තමයි
ඒ අකුසලේ හිතෙන් අයින් කරන්නව බැරි නම් දිවෙන් උඩුතල්ල තද කළා දත් මිටි කාගෙන ඉන්න ඕන අර සිතවිල්ල නැති වෙන කලම. ස්වාමීන් වහන්සේ මම මේ ඉන්න හොටෙල් එකේ මම මැනේජර් මම ඉස්සරහම ඉන්නේ. එක එක ජාතිය කෙල්ලෝ එනවා ලංකාවේ පිටරටවල එක එක ජෝඩු එක එක ස්වභාවය. ඉතින් හිතක් ඇවිස්සෙන්න ඕන තරම් අරමුණ. මගේ හිතට ඒ වගේ සිතුවිලි ආවොත් මං දිවෙන් උඩුතල්ල තද කළා දත් මිටි කාලා මං මේ සිතුවිල්ල නැති කරනවා. මම මේ හෝටල් එකේට එන මිනිස්සු ගැන වල් සිතුවිලි පාල කරන්නේ නැහැ කිව්වා. අවුරුදු 5ක් දැන්. ඉතින් අපේ හෝටල් එක මැනේජර් කෙනෙක් ඉන්නවා රාගය උපද්දවන්නේ නැතුව. උඩුතල්ලෙන් මේ දිවෙන් උඩුතල්ල තද කරගෙන දත් මිටි කාගෙන රාගය පාලනය කරනවා. ගෙදරින් විවාහයක් කතා කළා. මෙයා නිවාඩුවට ගෙදර ගියාම ඒ කෙල්ල බලන්න යනවා. ඒ කෙල්ල ගොඩාක් කන්න කැමති ස්ට්‍රෝබෙරිලු. ඉතින් මෙයාට මාස ගාණක් කෙල්ල බලන්න යන්න බැරුව නිවාඩු ගිහිල්ලා දැන් අරයා කෝල් කරනවා ඉවරයක් නැහැ. ඒ නිසා දැන් එයා කැමතිම දේ ස්ට්‍රෝබෙරිලු. ඒවා ටිකක් අරගෙන දැන් මෙයා යනවා කෙල්ල බලන්න. එයා යනකොට පාරේ ස්වාමීන් වහන්සේ නමක් පින්න පාතේ වඩිනවා. මෙයා වාහනේ නතර කළා. අර ස්ට්‍රෝබෙරි ටික ඔක්කොම පාත්‍රයේ පිරෙන්න පූජා කළා සාදුකාර දාන. මට කිව්වා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ සතුටුම දානි කිව්වා. මට ඒ වෙලාවේ හිතට හිතුණා කෙල්ල බලාගෙන යද්දී හාමුදුරුවනමක් දැකලා ඒ අතෑරියානේ. ඒතර එයාගේ ජීවිතේ වටිනාම තැන ආවේ කෙල්ලට නෙවෙයි. ඒ ත්‍යාගයට, ඒ දන් දීමට, තුනුරුවනට හිතාවා. මේ වගේ මිනිස්සු සංසාරේ බුදුවරු ළඟ රහතුන් ළඟ මොන විදිහට හිටියත් දෙක්ක ගමන් අත්හරිනවා. දැන් ඔයාලා අහලා තියෙනවනේ බද්ද වර්ගයේ කුමාරවරු 30 දෙනා කිල්ලෝ 30 දෙනෙක් එක්ක කැලේ නාන්න ගියානේ. එතකොට තරුණ කොල්ලෝ 30 දෙනෙක් තරුණ කිල්ලෝ 30 දෙනෙක් කැලේ අරගෙන ගිහිල්ලා මුළු දවසම හිතේ කාමෙන් රාගයෙන් ඉන්නේ. එහිව එක කෙල්ලේ ආභරණ ටික අරන් පැන්නා. එතකොට අර කොල්ලෝ ටික අපි ඕකි හොයාගමු කියලා කැලේ ඇවිදිනකොට තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කෙල්ලෝ හොයන එක දොඳ තමා හොයන එකද? ඒ කොල්ලෝ 30 දෙනාම ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ තමාව හොයන හැටි වදාලා ඒ 30 දෙනා නැගිට්ටේ සෝවාන් වෙලා ඒ මොහොතේම පැවිදි වුණ රහතන් වහන්සේලා. හැබැයි බින්දුතුනි ඔය විදියට দমনය වෙන්න පුළුවන් උනේ ඉබේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ওই බද්ද වර්ගයේ කුමාරවරු 30 දෙනා සංසාරේ කොල්ලෝ 30 දෙනෙක් එකට බොනා. එවුන් බීලා උන්ට කට ගැස්මට මස් හොල වෙලා ළඟ ගෙදරක ඌරෙක් ඇති කරන අම්මා කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ අම්මට සල්ලි දීලා ඒ ඌරව මරන්න හැදුවා. ඒ ඌර මනුස්ස භාෂාවෙන් කතා කළා. ඒ මනුස්ස භාෂාවෙන් කතා කරනකොට අර 30 දෙනාගේ වෙරි හිඳුණා. ඒ ඌර කතා කරන හඬ ඒ නගරේටම ඇහෙන්න ගත්තා. ඒතර මේ අමුතු හඬකින් කතා කරන හඬට අනිත් මිනිස්සු ඔක්කොම එකතු වුණා. රජවරු එකතු වුණා. රජුරු ඉදිරියේ අර ඌර කතා කළා. ඒ ඌරගේ නම තුන්ඩිල. ඊට පස්සේ පින්වතුනි ඒ තුන්ඩිල දුන්න කතාව ඒ දහම් අවවාදයට රජුරු පැහැදිලා රජුරුවන්ගේ දෙවියා බවට පත් කරගත්ත ඌරා ඌරු සංකේතයට වඳින්න ගත්තා. ඒ ඌර කියපු බණ ටික ගලේ කොටලා ඒකෙන් තමයි රජයේ ව්‍යවස්ථාව හැදුවේ. අවුරුදු 60000ක් තිබ්බා කියන මේ ව්‍යවස්ථාව තුන්ඩිලෝ වාදී කියලා. ඒ ඌර වෙලා ඉපදිලා තියෙන්නේ මහ බෝධිසත්වයෝ. බෝධිසත්වයෝ ඌරෙක් වෙලා ඉන්නකොට අර 30 දෙනා බේබද්ද වෙලා මස් කන්න ආපු වෙලාවේ කියපු වචනේට එදා দমনය වුණා. අන්නේ ඌරුව තමයි කෙල්ලෝ 30 දෙනෙක් එක්ක යද්දිනොත් රහත් වෙන්න හිත නැමුනේ. ඒ නිසා මෙතන ඉන්න තරුණ දූල පුතාලා උඹලගේ හිත මේ යුගයේ ඒ වගේම මේ තියෙන සමාජයේ සහ සංසාරේ
අපේ දුර්වලතාවත් එක්ක කැලැත්ති ඇවිසි උඹලගේ හිතුත් පිච්චි ඇති. නමුත් පිච්චෙන හිත්වලට බණපදයක් අහලා උඹලගේ හිත නිවාගත්තොත් උඹලට සහතිකයක් තියෙනවා අනාගතයේ බුදුසසුනක උඹලට නිවෙන්න පුළුවන් කියලා. හැබැයි ඇහෙන බණපද වලින් උඹලා නිවෙන්නේ නැත්තම් යන්නෙම පරණ පුරුදු වලට නම් ඒ බිය වෙන්න ඕන කාරණාව. නිවනට ලං වෙන්නේ පින්වතුනි. අපි මේ අටපිරිකරයක් ඔළුවේ තියාගෙන ගියේ ඵලයට නිවනට ලං වෙන්නේ. තමන්ගේ ජීවිතේ පරිවර්තනයක් ඕන පින්වතුනි. පරිවර්තනයක් ඕන. ඒකයි දැන් මාත් ඔය මන් ළඟ ඉන්න ළමයිට කිව්වා උඹලට පැවරිලා තියෙන වගකීම හරියට කරපාලා. ඒක තමයි පුහුණුව. තමන්ට අපි කියමු ගුරුවරයෙක් නම් ගුරුවරයාට පැවරුණ වගකීම හරියට කරන්න ඕන. ගුරු වෘත්තිය හරියටම කරන්න ඕන. තමන්ට පැවරුණ වගකීම හරියටම කරනවා කියන්නේ එයාට බුදුසසුනක් මුණ ගැහිලා එයා මහාන වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට ශාසනික ප්‍රතිපද දේශනා කරනකොට මහානකමේ වගකීම හරියට කරනවා. ඩ්‍රයිවර් කෙනෙක් නම් හරියට ඒ වගකීම කරන්න ඕන. තිතට කරන්න ඕන. විදුහල්පතිවරයෙක් නම් ඒක හරියට කරන්න ඕන. තමන් රජයේ රස්සාකාරයෙක් නම් ඒක හරියට කරන්න ඕන. තමන් අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙක්ගේ වගකීම හරියට කරන්න. ඒ වගේ අයට බුදු කෙනෙක් මුණ ගැහුණාට පස්සේ තමයි තමන්ගේ ඩියුටිය හරියට කරන්නේ. මම ඒකයි උදාහරණයක් කිව්වේ. සාරිපුත්තයන් වහන්සේ සංසාරේ යුද්ධ සෙබලෙක් වෙලා ඉන්න කාලේ රජුරු අනකලොත් මෙන්න මේ කැරැල්ල නතර කරපන් කියලා ඒ වගකීම ගන්නවා. නානා ක්‍රම නානා ශිල්ප වලින් කොමරි යුද්ධ ජය ගන්නවා. ඒ පුහුණුව ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔහුට කෙලෙස් සතුරන් නැසන වගකීම දුන්නා. ඔහු කෙලෙස් නැසුවා. දැන් අපිට පැවරෙන වගකීම් රාජකාරී ලිස්සල යනවා නේද? ඔයින් මෙන් අතපත ගාගෙන. උඹලට මහාන වෙන දවසකට මහා සිවුරක් පොරවගෙන මේ ලිස්සල යයි. ලිස්සල නිරියට වැටේ. ලිස්සල ප්‍රේත ලෝකෙට වැටේ. ලිස්සල මේ තිරිසන් ලෝකෙට වැටේ. හරියට කරන දේ හරියට කරන්න ඕන. වගකීම කියන එක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේද සාදු කිව්ව බලයක් නෙවෙයි. තමන්ගේ ඇතුලේ මොන හරි දෙයක් පුහුණු කරන්න පින්වතුනි. ජීවිතේ පොඩි දේවල් හරි වෙනස් කරගන්න. ටික අඩුපාඩු හදාගන්න එකපාර බැරි වෙයි. ඉතින් ඒ නිසා මොනවා වුණා මේ කියන බණපද කනහරා හිතට ගිහිල්ලා හදවත ස්පර්ශ කරලා මොලෙන් නුවණින් කල්පනා කරන් ලැබෙන්නේ පින්බලයට. පින්න තියෙන කෙනා ජීවිතය වෙනස් කරගන්නවා. මේ පින්වන්ත මිනිස්සු, එවැනි නුවණ තියෙන මිනිස්සු, නිවනට ළඟ මිනිස්සු සමාජයේ නැතුව නෙවෙයි. සමාජයේ ඉන්නවා. සමාජයේ ඉන්න ඕන තරම්. ඒ අය තමන්ගේ ජීවිතේ පරිවර්තනය කරගන්නවා. පින්වතුනි, පිනක් කරනකොට ඒක ඔයාලා දන්නවා අහලා තියෙනවා දස පුණ්‍ය කිරියවත්තු කියලා තියෙනවා. දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදන වෙය්‍යාවච්ඡාපචායංච දේශනා සුති දිට්ඨිජු කියලා. ඒ තමයි දානය, සීලය, භාවනාව කියන්නේ පින්. ඊළඟට පින් දෙකක් තියෙනවා. තව පත්තිපත්තානුමෝදන. පින් දෙන එක පින් අනුමෝදන් වෙන එක. තමන් කරපු පින් අනිත් අයට දෙන්න ඕන. අනිත් අය දෙන පින සතුටින් තමන් අනුමෝදන් වෙන්න ඕන. ඒක පුණ්‍ය ප්‍රතිපදාවක්. වෙය්‍යාවච්ඡාපචායංච. වෙය්‍යාවච්ඡ කියලා කියන්නේ වත් පිළිවෙත් වගකීම හරියට කරන එක. උපස්ථාන කටයුතු. අපචායංච කියන ගරු බුහුමන් කිරීම. දේශනා, ධර්මයේ දේශනා කිරීම. සුති, ධර්මයේ ඇසීම. දිට්ඨියු, සම්මා දිට්ඨියටපත් වීම. තමන්ගේ
වැරදි අදහස් අයින් කර කර හරි අදහසට එන එක. මේවා දස පුණ්‍ය ක්‍රියා. පින්වතුනි මේ දාන සීලාදී පුණ්‍ය ක්‍රියා ගැන නිතර ඔයාලට ඇහෙනවා. හැබැයි මේ අතර ඉන්නවා මම අර කිව්වේ නිවනට ළඟ මිනිස්සු. මං ළඟදි ගියා කැකිරාවේ කිරලෝ පැත්තේ ගමක බන්ට. ඒ පැත්තේ තියෙනවලු ওই දිරුවානා කන්ද. ඒ කන්ද පැත්තේ ගම්මානයක උපාසිකාවක් කරපු පිනක් අනුමෝදන් කළා. මං ඒ පින අනුමෝදන් වුණා සතුටින්. ඒ උපාසකම්ම බණක් අහලා. කොහොමද බණ අහලා තියෙන්නේ? මහා දුගියාගේ බණ කතාව. මොකද්ද මහා දුගියාගේ බණ කතාව? ඒ තමයි දුප්පත් මිනිස්සේ ගරුතර මහා සංඝරත්නයට දානයක් බාර අරන් පිරිවරගෙන දන් දෙන්න. දුප්පත් මිනිස්සේ. ඒ මිනිස්සයා ගමේම ගිහිල්ලා කියලා මම මහා සංඝරත්නයට දානි බාරගත්තා. එතකොට ඔයාලා හැම ගෙදරකටම ස්වාමීන් වහන්සේලා වඩම්මන්න පුළුවන්. ඔයාලා ගෙදරට කී නමක් පුළුවන්ද? දුර කෙනෙක් කියනවා අපේ ගෙදරට එක නමකට දන් දෙන්න පුළුවන් අපේ ගෙදර. ආයෙනම් ඔයාලා ලැහැත්ති කරන්න මම ස්වාමීන් වහන්සේ ඔයාලා ගෙදරට වඩම්මන්නවා. ඔයාලා ගෙදරට කී දෙනයිද? දෙනමයි. ආයෙත් දෙනවා. අපේ ගෙදරට 5 නමයි. මේ විදිහට මහා දුගියා මුළු ගම්මානෙම හැම ගෙදරකටම සංඝයා වැඩමවුවා. ඉතින් මේ මහා දුගියා ඒ ධර්ම අවබෝධයේ පින අරගෙන ආපු කතාවක් තියෙනවා. ඉතින් මේක මේ උපාසකම් මහලා මොන්ද උපාසකම්මකට තරුණ කාන්තාවක් අවුරුදු 30ක 35ක විතර. ඉතින් මේ උපාසිකාව කල්පනා කළා ඇත්තටම අද බැයි. අද කාලේ බැයිද අපිට එහෙම කරන්න. බලන්න මට හිතුනේ නැහැ ඔයාලට හිතුනේ නැහැ ඕක. මෙයා මහත්යෙන් අහලා මහත්යා මේ බණ කතාවට අනුව දානයක් දෙන්න මම ආසයි. නමුත් අපේ ගමේ මිනිස්සු මේව බාර ගන්නීක කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඔයා මොකද මේකට කියන්නේ? අන්න බලන්න මේ මං කිව්ව එක මිනිස්සුන්ගේ හැටි. ඒ මිනිස්සු සාදුකාර දෙන්න. සාදුකාර කියලා ඔයාවම සංවිධානය කරන්න මං අපේ වාහනේ විකුණලා හරි මං ඔකට සල්ලි දෙනවා. මෙයා ගමේම රැස්වීම මරණාධාර සමිතිය හරි මොකක් හරි රැස්වීමකට ගිහිල්ලා මෙයා යෝජනාව ඉදිරිපත් කළා. මං ආසයි අපේ ගමේ හැම ගෙදරකටම එකම වෙලාවේ හැම ගෙදරකටම හාමුදුරුවෝ වඩම්මන්න. ඒ කියන්නේ අපි 10 මාර 11 වෙනකොට හැම ගෙදරකම එක හාමුදුරුවෝ නමක් හරි ඉන්නවා මුළු ගමේම. මිනිස්සුන්ට සතුටු හිතුණා. මිනිස්සු කිව්වා අපේ ගෙදරට දෙනමක් වඩම්මන්න ඕනේ. අපේ ගෙදරට 19ක් ඕන. අපේ ගෙදරට 5 නමක් ඕන. අපේ ගෙදරට 3 නමක් ඕන. කියලා එක මිනිසෙක් පැත්තකට වෙලා ඉන්නවා. ඒ තමයි ගමේ ලෑලි ගෙදර. ලෑලි ටිකක් ගහලා චූටි කාමරයක ජීවත් වෙන දුප්පත් උපාසකම්ම කෙනෙක්. ඒතර මේ උපාසිකාව කියලා අම්මා ඔයත් එක ස්වාමීන් වහන්සේ නමකට දාන දෙන්න අඩුම කුඩුම ටික මම දෙන්නම් කියලා. උන්දත් බාරගත්තා. ඊට පස්සේ දැන් මෙයා වාහන වලට කිව්වා. දැන් පිරිවනක් ගානේ පන්සලක් ගානේ යනවා. ඊට පස්සේ හැම පිරිවනක පන්සල් ගොඩක ගියා. හාමුදුරුවෝ කීනම බාර ගන්න ඇති දෙ ගමේ. මට කිව්වා ස්වාමීන් වහන්සේලා 173 නම. ස්වාමීන් වහන්සේලා 173 නම. ඉතින් මෙයා දැන් බස් වලට වාහන වලට කතා කරනවා අර හාමුදුරුවෝ ගෙන්න ගන්න. අර පන්සලට මේ බස් එකක් යවන්න අර පන්සලට වෑන් එකක් පිරිවෙන්න බස් එකක්. ඒ විදිහට ගිහිල්ලා අර දුප්පත් අම්මලා ගෙදරට පුටුවයි මේසෙත් මේ ගෙදරින් මෙයවලා. මුළු ගමේම එකම දවසේ එකම වෙලාවේ 173 නම ස්වාමීන් වහන්සේලා ගමේ එක එක ගෙවල් වල මට කියනවා ස්වාමීන් වහන්සේ අර වාහනව එක වාහනයකින්වත් සල්ලි ගත්තේ නැහැ කිව්වා සතුටට. මුළු ගමේම දාන වලට උනත් බැරි වුණොත් මං අත ගහනවා කියලා අත ගහපු මට මගෙන් වියදම් වෙලා තියෙන අවසානයේ රුපියල් 40000 කිව්වා. 173 නමකට දානයක් දෙද්දී. දැන් අවුරුදු 30ක 35ක කෙල්ලෙක් නෙමෙයි සංවිධානය කළේ.
ඒ අභිමාන, ඒ ශක්තිය. දැන් අපිට හිතෙනවනේ අපි කොහොමද ඔය කරන්නේ කියලා. නෑ පුළුවන් කියන හැඟීම ඔය කෙල්ලට නිවනට හේතු වෙනවාමයි. ඔය ගෑනු ළමයාට ඔය නිවනට හේතු වෙන්නේ ඔය දානේ නෙවෙයි. අර ඇතුලේ තිබ්බ අභිමානය. අභිමානය. පුළුවන් කියන හැඟීම. බුදුරජාණන් වහන්සේ ළඟට මට නම් මේක බෑ කියලා ආඳුරනමක් ආවා. මට නම් බෑ මානෙ ඉන්න මං යනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මම කාන්තාරේ වෙලෙන්දෙක් වෙලා යද්දී කාන්තාරේ අතරමං වුණ මිනිස්සුන්ට කුසදන පඳුරක් දැකලා කිව්වා මෙතන නිදක් හරපල්ලා කියලා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා නිද හරලා ගලක් මතු වුණා. මේ මිනිස්සු ඔක්කොම බෑ කියලා. අපි ඉවරයි කියලා වැල්ලේ වැටුණා. ලිඳේ වතුර නැහැ. ගල. මම ලිඳට බැහැලා ලිඳේ ගලට කන තියලා බලනකොට ගල කියන හඬෙන් වතුර ගලනවා. මං ලිඳෙන් ගොඩට ඇවිල්ලා අර වැටිලා ඉන්න මිනිස්සු අතර එක ඉලන්දාරියෙකුට කිව්වා මගේ රත්තරනේ පුතා උඹ නැගිටපන් මෙහිවර කිව්වා. අර ඉලන්දාරියා නැගිටලා ආවා. මාව විශ්වාස කරපන්. ගනින් මේ කුළු ගෙඩිය ගහපන් මේ ගලට කිව්වා. අරයාගේ වචනේ කුළු ගෙඩිය අතට අරගෙන අර බෑ කියලා හිටපු කොල්ල ලිඳට බැහැලා කුළු ගෙඩියට ගලට තලාගෙන ගියා කුළු ගෙඩියේ. ගල දෙබෑ වෙලා කොල්ලත් උස්සගෙන වතුර පාර උඩට ආවේ. මිනිස්සු එයා උස්සගෙන ලිඳවට ගියා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු ඔක්කොම බෑ කියලා ඉඳිද්දී වැටලා හිටපු ඉලන්දාරියෙකුට මං එදා කතා කරලා කිව්වනේ මේ ගල පල්ල වතුර ගනින් කියලා. ඒ මිනිස්සයා තමයි ඔබ භික්ෂුව. පරණ පුරුද්දට බෑ කියලා ඉන්නවා. එදත් මම කිව්වා පුළුවන් මේක කඩාපන් කියලා. මම දැන් ලෝතුරා බුදු කෙනෙක් විදිහට ඔබට කියනවා ඔබට අවිද්‍යාව පලන්න පුළුවන්. භික්ෂුව ප්‍රඥාව නැමැති ආයුධය අරගෙන වීරියෙන් මේ කෙලෙස් සිඳලා දාපන් කිව්වා. එහෙම හිත එකඟ වුණා නැගිටි රහත් වෙලා. දැන් මට කියන්න සත්පුරුෂයෙක්ගේ වචනේට කුළු ගෙඩියක් අතට අරගෙන ගලක් කඩනකොට අපිට හිතෙනවද ඒක නිවන් දකින්න හේතු වෙනවා කියලා? පින්වතුනි නිවනට ලං වෙන්නේ හිතේ ගුණ ධර්මත් එක්ක. මේ හිතකින් මේක කරන්නේ. දැන් දානේ කියද්දී දානේ පිනට නිවනට ලං වෙන්නේ ඔය දානේ දෙන ව්‍යංජන ටිකයි බත් ටිකෙන් නෙවෙයි. නිවනට ලං වෙන්නේ දානේ දෙද්දි හිතේ මසුරුකම අත්තරිනවනේ. අර ලෝභකම මට අපිට කන්න බොන්න තියෙන ඒවානේ මේ කියලා හිතන්නේ නැතුව අත්තරින අන්නේ හැඟීම තමයි නිවනට ලං වෙන්නේ. ඒකයි දානේ නිවනට හේතු වෙන්නේ. දැන් සිල් රකින්නකොට ආත්ම දමනයක් තියෙනවා. කණ්ඩ හිතෙනවා නමුත් 12න් පස්සේ විකාල භෝජනයෙන් වළකිනවා. සිල්පද රකින්නවා. අන්නේ ආත්ම දමනය තමයි නිවනට ලං වෙන්නේ. නැත්නම් උදේ ඉඳලා හැන්දෑව වෙනකල් සුදුරිද්ද පොරවයින් එක නෙමෙයි. හිත ඇතුලේ තියෙන ආත්ම දමනය. භාවනාවේදී අර කියන වචන ටික නෙවෙයි නිවනට ලං වෙන්නේ. ඒ වචන ටිකෙන් එයාගේ හිත සාන්ත කරන එක. ඒ වගේ පින්වතුනි මේ නිවනට පුජ්‍යලයාව රැගෙන යන්නේ මානසිකව පුරුදු කරන ගුණධර්මත් එක්ක. ඒ ගුණධර්ම පුරුදු කරන්න දානය උපකාර. ලෝභය නැති කරන්න මසුරුකම, කුම්මැහිකම, ලෝභකම, කුණකම නැති කරන්න දානය උපකාරයි. ලෝභකම, කුම්මැහිකම, මසුරුකම තියෙන මිනිස්සේ දානයකට ගෙන්නන් යන්නකො බලන්න. දානෙ බෙදන්න බෑනේ පින්වතුනි. මේ පත දානේ වාජනේ අරන් ලොකු හැන්දක් අරන් මේකට එන්නේ නෑනේ. මම කොච්චරවත් දැකලා තියෙනවනේ. මට මම එක දානයකට ගිහිල්ලා මේ එක හාමුදුරනමක් මොකක් හරි වැන්දෙනයකට කැමති. අපි කියනකො බොංචි කියලා උන් දෙගේ හැන්දට එන්නේම බොංචි පෙති දෙකක්. ඊට පස්සේ ආයෙත් දාන්න කිව්වා. ආයෙත් දැම්ම දෙකයි. ආයෙත් දැම්ම තුනයි. ඊට පස්සේ අර හාමුදුරුවෝ මට අර ලැජ්ජ හිතුණා. අර හාමුදුරුවෝ අම්මා මේ දානේ වල පූජා කරන්නද ගෙනාවේ කිව්වා. එහේ හාමුදුරනේ කිව්වා.
අම්මා එනම් ඔක හැන්දටරම් පූජා කරන්නකෝ කිව්වා. එන්නේ නැහැ. දානෙට එන්නේ නැහැ. ඒ හැන්දට එන්නේ නැහැ. හේතුව ලෝභකම නිසා. ලෝභ මනුස්සයට දානෙ බෙදන්න අමාරු. හරිම අමාරු ඉන්නේම නැහැ. ලෝභ හිතෙනවා දෙනකොට. වයසට කිල්ල මේ. තුරු මට හිතෙනවා ගෙදර මිනිස්සුන්ට කොහොම කෑම බෙදනවද දන්නේ නැහැ. ලෝභකම. දැන් බලන්නකෝ ඒ අම්මට හැන්දක් තියෙද්දින් ව්‍යංජනයක් තියෙද්දින් ඒකට එන්නේ නැත්තේ මොකක තියෙන දුර්වලතාව හිතේ. ඒ නිසා අතැද්දි ගෑරලා දන් දෙන්න පුළුවන්කම කියන්නේ හිත ඇතුලේ තියෙන නිර්ලෝභීකම. දැන් මේ හිතකින් හිතක් මේ හරසලා තියෙන. මේ ලයිට් දාලා හරසලා මේ හිත. නැත්නම් ඉතින් බණක් කියන්න ඔච්චර ගොඩක් ඕනේ හිත. එක එක දේවල් හිතලා කරලා දැන් ඔන්න හිත සවතුණා දන්නේ මම එනකොටම ඖෂධ වලින් කකුල මේ උපස්ථාන කරලා මෙතන පුටුවක් තියලා තිබ්බා බෙහෙත් ඖෂධ පොට්ටනි දෙකකුත් තියලා මං කව මට බෑ මං කියලා මං උඩට ආවා. හිත නරක් වුණාද දන්නේ. ඒ හේතුව තමයි බුද්ධ කාලේ රහතන් වහන්සේලාගේ කාලේ පැරණි කාලේ හාමුදුරුවෝ බණට වඩින්නේ පයින්. ඒ පයින් වැඩලා කකුල් ඉදමිලා මහන්සි වෙලා ඒ හාමුදුරන් කකුල උණු වතුරින් හොදලා ඊළඟට බෙහෙත් වලින් තවලා තෙල් ගාලා තමයි ධර්මාසනේ වඩා ඉඳවන්නේ. ඒක සුදුසුයි. මං ආවේ කාර් එකකින්. අතනින් ඇවිල්ලා මේ දින්දට මගේ මොකද්ද මේ තවන්නේ? විදුර ඒක මට හොඳ නැහැ. ඒක දෙවිවරු hina වෙනවා. දැන් ඔයාලා hina වුනේ? මං කාර් එකකින් ඇවිල්ලා මෙතන කකුල තවනවා කියනකොට දැන් අඩුම තරමේ ඩ්‍රයිවර්ගෙත් තැවුවා නම් ඒත් එක. දෙවිවරු hina වෙනවා. දෙවිවරු hina වෙනවා. දැන් ඉන්දියාවේ රජගහ නුවර ඇතුලේ තියෙන මහා සල්වනයක්. දැන් ඒක මඟදී මේ සත්තුන්ගේ උද්‍යානයක් කරලා සෆාරි එකක් කරලා සත්තුයෙන් බලන්න යන්න පුළුවන් තැනක් කරලා ඒක කැලේ යනවා. මම ගියා ඒකේ. කිලෝමීටර් 20 ගාණක් තනිකර සර්දස් විතරයි තියෙන්නේ. ලංකාවේ සල් නෙවෙයි ඉන්දියාවේ සල්. මේ කන්දේ කඳු මොඳුන් දෙකක් යා කරලා කේබල් එකක් යවලා පුටුවක ඉඳවලා මේ කේබල් එකේ දිගේ අහසින් එහා පැත්තේ කන්දට යවනවා. දැන් මේ මිනිස්සු මටත් එන්න කියලා මාවත් ඒකේ දැන් යවන්න හැදුවා. මේ කන්දේ අර කන්දට පුටුවක දැන් කේබල් එකේ පුටුවේ ඉඳ ගන්න තියෙන කේබල් එක කරන්ට් එක යනවා දැන් අහසේ. දැන් මට කතා කරනකොට මගේ හිතට හිතුණා. ඒක කොහොම හිතුණාද දන්නේ මේ රජගහ නුවරම රහතන් වහන්සේලා ආකාශයෙන් වැඩියා. ඒව දැකපු දෙවිවරු මම මේ පුටුව කෙලිලා වයර් එකකින් යනකොට hina වෙයි. වෙන්න බැරිද? අන්න ඒක දිහා කල්පනා කරලා බලලා තමයි කිව්වේ ඒ උපස්ථානේ ඇත්තටම අද කාලෙට ඔය පුටුවේ ඉඳවලා බෙහෙත් ටික ගාලා ඒ උපස්ථානේ අද කාලේ ඒක ගැලපෙන්නේ නැහැ. එච්චර. ඒ කියන්නේ මිනිසුන්ගේ දෝෂයක් නෙවෙයි. අපි ඒවා නිවැරදි කරන්න ඕන. ඒකයි ඇත්ත කතාව. ඒ කියන්නේ ඒක හේතුවත් එක්ක. ඊළඟ තමයි මම මෙයාලට කිව්වා පුටුවේ එහෙම ගොක්කොල වලින් සරසන්න එපා. දැන් මේ පින්කමක් කරනකොට හිතන විදිය තමයි නිවනට ලං වෙන්නේ. ඒ හේතුව තමයි ගොක්කොල වලින් සරසලා මේ පිටට සමහර තැන්වල අර පිටකටු ඉදිකටු වගේ අර ගොක්කොල ඇනෙනවා. එක බණකට ගිහිල්ලා පුටුව සරසපු මහත්තයා දුවගෙන ඇවිල්ලා කිව්වා "හාමුදුරනේ ඒත් වෙන්නේ මෙපා පොඩි යණයක් ගහලා තියෙන" කිව්වා. දැන් මම බණ කියන්නත් ඕන පුටුව බලා ගන්නත් ඕන. ඔව්. ඉතින් කල්පනා කළා නෙවෙයි මන්දා කියලා. දැන් මේකත් මම සරසන්න එපා කියලා කිව්වා. නමුත් මේ කමන්න පුතාට පින් දෙන්න බුදුරජාණන් වහන්සේට හැමදේම පූජා කරපු නිසා මේක අර පින්කම නිසා අනුමෝදන් වෙනවා. නැත්තම් මම මෙයාලට කියලා තියෙන්නේ මල් වලින් ලොකුට සරසන්න එපා. කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ඕන තරම් සරසන්න ධර්මාසනෙට සුදු රෙද්දක් දාලා එහෙම තිබ්බම ඇති කියලා. නැත්තම් හේතුව ඒ දන්නවද? මිනිස්සු සංවිධානය කරන අය
මේවා ටීවී වලින් ෆොටෝ වලින් බලලා තරංගේනවා. උිට වෙඩිය අපි සරසන්න ඕන කියලා. අවසානයේ බණක් නෙවෙයි එතන වෙලා තියෙන තරංගයක්. බණක් නෙවෙයි තරංගයක්. හිතෙන් පින්වතුනි මේ වෙන්නේ. මම විශේෂයෙන් මේ කතාව මේ ඇදගෙන යන්නේ අමාරුම පින්කම් දෙකක් ගැන කියන්න. අමාරුම පින්කම් දෙකක් තමයි පින් දීමයි පින් අනුමෝදන් වීමයි. පත්තිපත්තානුමෝදන. බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය අර මහදුගියගේ දාන වගේ දානයක් ඔය තිබ්බනේ. ඔය කාලේ තව තියෙනවා දානයක්. ඒකේ කියනවා ඡන්දක දානය කියලා. ඡන්දක දානය කියන්නේ මුළු ගමේම මිනිස්සු දානය අරගෙන එක තැනකට එනවා. ඇවිල්ලා දානි අරගෙන ඇවිල්ලා කතා කරනවා මේ දානේ කොයි පන්සලටද ගෙනියන්නේ කියලා. කොයි ආරාමයටද ගෙනියන්නේ. එහෙම නැත්නම් කාටද ගෙනියන්නේ කියලා. සියලු දෙනාගේ කැමැත්තෙන් ගෙනාවු දානේ ගෙනියනවා. ඒකට කියනවා ඡන්දක දානය. තව දානයක් තියෙනවා වීදි දානය කියලා. ඒ කියන්නේ එක වීදියක ඉන්න මිනිස්සු දානේ බාර ගන්නවා. දානේ බාර අරන් එක එක කට්ටිය බාර ගන්නවා. ඔයා ව්‍යංජන, ඔයා පළතුරු, ඔයා අතුරුපස කියලා කණ්ඩායම් විදිහට බෙදලා කට්ටියම එකතු වෙලා තනි දානයක් දෙනවා. ඒකට කියනවා වීදි දානය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට වීදි දානයකට ආරාධනා ලැබුණා. ගරුතර මහා සංඝරත්නය සමඟ. ඊට පස්සේ ඒ වීදි දානයේදී එක දුප්පත් මිනිසෙක් බාරගත්ත පිටි කැවුමක්. මේ කැවිල්ලක්. ඒක හරියට මේ වගේ හැලපයක් වගේ බාරගත්තා. මං හැලප ගේන්නම් කියලා. ඊට පස්සේ ඔන්න දැන් දානෙට මේ මිනිස්සයා ගෙදර ගිහලා බලමුට පිටි ඩිංගිත්තයි. ලුණු නැහැ, පැණි නැහැ, සීනි නැහැ. මේ මිනිස්සයා මොකද කළේ? මේ පිටි ටිකට වතුර ටිකක් දාලා වරා කොලයක් මැදට පිටි ටික දාලා වරා කොලේ නවලා අඟුරු ටිකේ දාලා තැඹුවා. ඊට පස්සේ මේක කොලයක් උඩ තියාගෙන ඇවිල්ලා දැන් දානේ බෙදන බෝලෙමේ ඉන්නවා. ලුණුත් නැහැ, සීනිත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳන වෙලාවේ ඊළඟට සංවිධායක මහත්තයා කිව්වා ඊළඟට අතුරුපස පූජා කරන වෙලාවයි කියලා. ඒතකොට දුවගෙනව ඉස්සෙල්ලාම අර පිටි කැවුම හදපු එක්කෙනා අර ලුණුත් නැතුව අර අඟුරු පල්ලි තම්බපු එක්කෙනා. එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ පිටි කැවිල්ල ගත්තා. එරම් බුදුරජාණන් වහන්සේ වැළඳුවා. වෙන කිසිම කැවිලි වර්ගයක් ගත්තේ නැහැ. දැන් මිනිස්සු මේක හොඳට බලාගෙන හිටියා. අසරණ දුගියාගේ පිටි කැවිල්ල විතරයි බුදුරජාණන් වහන්සේ වැළඳුවේ කියලා. ඒ දානෙට ආපු මිනිස්සු අර මිනිස්සයාට කිව්වා උඹ කරපු පින්කම මං අනුමෝදන් වෙනවා බුදුරජාණන් වහන්සේ ඒක විතරනේ වැළඳුවේ. තව කෙනෙක් කිව්වා මම මෙන්න මේ අඩකහවණුවක් තියෙනවා. මෙන්න මේක උඹ තියාගන්න උඹගේ පින මං අනුමෝදන් වෙනවා කියලා සල්ලි දුන්නා. ඊට පස්සේ මෙයා කිව්වා එහෙම බෑ. එහෙම දුන්නොත් මට පින නැති වුණා. ඒ දුටුගැමුණු රජුරෝ මහියංගනේ සෑය හදලා ඉවර වෙලා බුලතා සොරබොර වැව හැදුවට පස්සේ සොරබොර වැව ළඟට ගිහිල්ලා කිව්වේ බුලතෝ මං චෛත්‍ය හදපු පින උඹට දෙන්නම් වැව හදපු පින මට දියන් කියලා කිව්වේ. දැන් මෙයා බය වුණා අර මේ දුප්පත් මිනිසයා. මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කැවිලි පූජා කළා පිටි කැවිල්ලා. මිනිස්සු මගෙන් පින් ඉල්ලනවා. සල්ලි දීලා පින් ඉල්ලනවා කිව්වා සල්ලි අරන් හෝ නැතුව හෝ පින දෙන්න කිව්වා. සල්ලි ගත්තත් කමන්නේ නැකෝ පින් දෙන්න කිව්වා. නැතුවත් කමන්නේ නැකෝ ඉල්ලන කෙනාට පින් දෙන්න කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? මේ මිනිස්සයා ගිහලා කිව්වා මම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඉල්ලන කෙනාට පින් දෙන්න කිව්වා සල්ලි අරන් හෝ නැතුව හෝ. මිනිස්සු ඒක සල්ලි තියන අය කිව්වානේ මෙන්න මේ කහවණු 10 අරගෙන මේ කහවණු 100 අරගෙන ওই පින දියන්. මෙහා මං කරපු පින ඔයාට අනුමෝදන් වේවා කියලා අනුමෝදන්. මිනිස්සු සල්ලි දානවා හිතෙන්. සල්ලි කන්දයි. සල්ලි කන්දයි.
රජුරුවන්ට ආරංචි වුණා සල්ලි කන්දක් ළඟ මිනිහෙක් පින් දෙනවා කියලා. රජුරුව කිව්වා මොකද්ද එහෙම කොහොමද එහෙම කියලා. ඔය අද කාලේ යන කවුද සම්මාදම් කරනවා කියලා පැමිණිලි කරන්නේ ඒ වගේ. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් දේශනා කළා. අනේ එහෙනම් ඒ පින අපි ගමු කියලා. කරත්තේකින් කහවණු ගෙනියලා හලලා පින් ගත්තා. හවස 9 කෝටියක් කෝටි 9ක් කහවණු තිබ්බා. ඉදාම සිටු තනතුර දුන්නා. දන් සභාවේ කතා වුණා. පිටි කැවිල්ල පූජා කළා මිනිස්සේ පින් දීලා මෙවැනි සැපයකටපත් වුණ බව බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ওই කතාවෙන් තේරුම් ගන්න අනිත් අයට පින් දෙන්න පුළුවන්. දැන් මේ වැඩසටහන සංවිධානය කරපු මේ පින්වතුන්ගේ අනිත් අය පින ගන්න පුළුවන්. මෙච්චර පිරිසකට බණ අහන්න සලස්වපු පින මං අනුමෝදන් වෙනවා කියලා. ඒකට තමයි පින් අනුමෝදන් කරන්නේ අවසානයේට. බලන්න හැම බණ මඩුවකම අදත් එහෙම වෙයිද දන්නේ බොහෝ විට වෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිසුන්ට බණ නම් මතක නැහැ සුවර්. හැම වෙලාවකම මිනිස්සු කලබල වෙන්නේ කොයි වෙලාවේද? පින් අනුමෝදන් කරන වෙලාවෙ. අවසානයේ සියලු දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා කියලා පටන් ගන්නවානේ. පටන් ගන්නකොට එක්කෙනෙක් නැගිටලා ඔන්න සම්මාදන් කරනවා දැන් අර පිරිකරේ. එහින් මේ නලියනවා. ඊට පස්සේ ඔන්න චීත් වල ගැට ගහලා තියෙන සල්ලි, පර්ස් වල තියෙන සල්ලි, ඊළඟට shopping වල තියෙන සල්ලි සොර බොර කරලා ඔන්සෙන් පටන් ගන්නවා. එකම කාලගෝට්ටියයි පින් දෙන වෙලාවේ. දැන් මේ පැය ගානම් බණ කියපු පින මේ අය මෙච්චර සංවිධානයක් කරලා රැස් කරගත්ත පින ඔබට අනුමෝදන් කරනවා කියනකොට ආශාවෙන් බලාගෙන ඉන්න ඕනේ පින් ටික ගන්න. මේ වෙලාවට කලබලයි. හොඳට බලන්න හැම බණ මඩුවකම කලබලයි පින් දෙන වෙලාවේ. බුදුරජාණන් වහන්සේ වදාලා සල්ලි දීලා පින් ගත්තක් කමක් නැහැ කිව්වා. සල්ලි දීලා ගත්තක් කමක් නැහැ කිව්වා. එක උපාසක මාත්‍යෙක් සිල් සමාදන් වෙනවා උපෝසතේ. එයා සිල් සමාදන් වෙලාම නැවක ගියා මොහොත වැඳ වෙනදාම වෙන රටකට. නැව කැඩිලා මොහොතේ ලෑල්ලක එල්ලිලා මෙයා පීනනකොට තව මිනිහෙක් ලෑල්ල එල්ලුණා. ඒ මිනිහත් ලෑල්ල එල්ලිලාම ගිහිල්ලා දූපතකට සේන් දුණා. දූපතට ගිහිල්ලා බඩ ගිනීම යාකට. දූපතේ පොඩි ගස්වල කුරුළු කුඩු තියෙනවා ගොඩාක්. ඒ වගේ බිත්තර තියෙනවා. එක මිනිහෙක් බිත්තර කඩලා කෑවා. අර මනුස්සයා කිව්වා ඔයා කන්න දැන් බඩගින්නින් ඉන්නේ කියලා. ඊට පස්සේ මං සිල් අරන් ඉන්නේ කියලා. ඊට පස්සේ අර මනුස්සයා මේ බිත්තර කද්දී අර මනුස්සයා සීලී අදිෂ්ඨාන කරගෙන වැතිරිලා ඉන්නකොට ඒ දූපතට අධිග්‍රහිත නාගයාගේ භවන උණු වුණා. ඒ නාග රාජයා ඒ සිල්වතාට අනුග්‍රහ පිණිස නැවක් මවාගෙන ඇඟ නැවක් කරගත්තා. 이르දී තමන්ගේ ඇඟ නැවක් කරගෙන අර දූපත ළඟට ඇවිල්ලා එගොඩේ යන්න කවුරු හරි ඉන්නවනම් නැවට එන්න කියලා කෑ ගැහුවා. ඒ නැවේ මුහුදු දේවතාවා නැවට ගොඩ වුණා. මුහුදු දේවතාව තමයි කෑ ගැහුවේ. නැව තමයි නාගයා. ඊට පස්සේ අර සිල් අරන් ඉන්න කෙනා ගොඩ වුණා. අනිත් එක්කෙනා ගොඩ වෙන්න හදද්දී නැවේ හිටපු දෙවියා කිව්වා ඔයාට යන්න බෑ. ඒ හේතුව මේ නැව පහළ වුණේ මෙයාගේ සිල් බලයට. ඔයා සිල් රැක්කේ නැහැ. ඔයා බිත්තර කෑවා සත්තුන්ගේ ඒ වෙලාවේ කඩ කඩ. මතක තියාගන්නේ මිනිස්සු උඹ මේ මිනිස්සයා එල්ලිලා හිටපු ලෑල්ලේ එල්ලිලා ආපු නිසා ගොඩ ගියා. වෙන ලෑල්ලක එල්ලුණා නම් උඹ ගිලෙනවා කිව්වා. දැක්කද පින්වතුනි ගමනක් වුණත් පින්වන්තෙක් එක්ක යන්නේ කි වටිනාකම. ගමනක් වුණත් පින්වන්තෙක් එක්ක ගියොත් ඒ ගමන සාර්ථකයි. එයාගේ පින් බලයට අනුන් බේරෙනවා. ඉස්සර අපේ ගම්වල එහෙම යද්දී ওই ගමටම කෑම උයන හොඳට සිල් ගන්න උපාසක අම්ම කෙනෙක් 100 කෙනෙක් නිකන් දාගෙන යනවා මේ වාහනේ. ඒ කාලේ අපි දන්නේ අපි හිතන්නේ තුන් සරණේ කියන්න ගෙන්නන යනවා කියලා. නමුත් දැන් තමයි තේරෙන්නේ යාලා දන්නේ නැති වුණත් අතීතේ බණ අහලා ගමනක් යනකොට පින්වන්තෙක් ගෙන්නගෙන යනවා. ඉස්සර වටවන්දනාව යද්දි ගමේ පන්සලේ ආන්දර අනිවාර්යෙන් ගෙන්නන යනවා. ආන්දර ඉස්සරහ සීට් එකේ තියාගෙන යන්නේ
මතක නැද්ද ඔයාලට වාරිය පොළායට? දැන් ওই හිතුවක්කාර විදිහට අපි වටවන්දනා කොච්චර යනවද? දැන් මේ කාලේ විදිහට ගලප ගන්න බෑ. අද කාලේ එක එක්කෙනාට වාහන තියෙනවා. ආම්දුරුන්ට රාජකාරි වැඩි. ඒ නිසා මිනිසුත් එක්ක වන්දනා ගමන් යන්න බෑ. එහෙම අද කාලේ ප්‍රශ්න තියෙනවා. නමුත් වන්දනා ගමනක් යද්දී පින්වන්තයෙක් එක්ක යෑමේ වටිනාකම. අර දෙවිය කියනවා මේ ලෑල්ලේ උඹ ගිලුන්නේ නැත්තේ මේ පින්වන්තයා හිටපු නිසා කියනවා ලෑල්ලේ. ඒ නිසා උඹට ගොඩ වෙන්න බෑ මේ නැවට. මෙයා විතරක් අපි ගොඩ කරනවා. එතකොට අරයට කරුණාව ඉපදුණා. කරුණාව ඉපදලා කිව්වා දැන් උඹට පින් නැහැ කියලානේ මේක කියන්නේ. මං රැකපු සීලේ උඹ අනුමෝදන් යන්නේ කිව්වා. එතකොට මෙයා සාදු සාදු කියලා පින අනුමෝදන් වුණා. අනුමෝදන් වුණ ගමම්ම අර දෙවියා කිව්වා දැන් උඹට නැවට එන්න පුළුවන් කියලා. දැක්කද? දැක්කද? තව ජාතක කතාවක තියෙනවා මුහුදේ අපේ බෝධිසත්වයෝ වගේ ගිලිලා. ඒ මුහුදේ ගිලිලා ඉද්දී මං අටසිල් සමාදන් වෙලා ඉන්නේ කියලා හිතාගෙන මුහුදේ ඉන්නවා. මුහුදු දේවතාවිය නැවක් මැව්වා. බෝධිසත්වයෝ ගොඩ ගන්න. බෝධිසත්වයන් නැව පේනවා. දේවතාවියයි බෝධිසත්වයෝ කතා කරනවා. දැන් මුහුදේ ඉන්න පාවෙන කෙනයි නැවේ ඉන්න කෙනයි. අර ළඟ ලෑල්ල එල්ලලා ඉන්න කෙනා අරයන් අහනවා උඹ තනියෙන් දොඩවන්නේ ඇයි කියලා. නැව පේන්නේවත් නැහැ. මුහුදු දේවතාවිය බෝධිසත්වයෝ නැවට ගොඩ කරගත්තා. අර මිනිසයාට නැව පේන්නේ නැහැ. ඊට පස්සේ මහා බෝධිසත්වයෝ සංක ජාතකේ මම කියන්නේ කියනවා මම අද එනකොට පාවහන් සංගලා කුඩයක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කළා ආවා. ඒ පිනත් මම රැකපු සීලයත් ඔබ අනුමෝදන් වෙනින් කිව්වා. අර මිනිස්සයා සාදු සාදු කියලා අනුමෝදන් වෙනකොට තමයි නැව පෙනුනේ. දැක්කද සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ වටිනාකම. ඔයාලට තේරෙන්නේ නැහැ මේ පිනක තියෙන ප්‍රබලත්වය. ඒ නිසා තමයි පින් දෙන වෙලාවේ කෑ ගහන්නේ ඔය. අටපිරිකර අරන් හත් දීපංකරේ දුවන පුදුම කලබලයක් තියෙනවා. මම හිත හදාගෙන ඉන්නේ කරන්න දෙයක් නැහැ බණ ආපු පින හරි තියෙනවනි කියලා. ඒ නිසා මේ දැන් ප්‍රස්තුතිය ගෙදුන නිසා මේ කියන්නේ. පින කියන එක සතුටෙන් ගන්න. පින කියන්නේ පුදුම දෙයක්. මම ළඟදී එක්තරා විදේශ රටකට ගියා. වෛද්‍යවරයෙක් මාව මොන ගහින් ආවා. එතුමා ආවේ මෙහෙම උගුර වහගෙන ඔපරේෂන් එකක් කරලා ඉදා. මේ උගුරේ පිළිකා ගැටිති 13ක් තියෙනවා. මගෙන් එයා මොනවද කියලා අහනවා. ඒ නෝන තමයි පරිවර්තනය කළේ. නෝන කිව්වා ස්වාමීන් වහන්සේ මෙයා මොනවාරි විසඳුමක් හොයනවා මේ ප්‍රශ්නේ. මෙයා ડોක්ටර් කෙනෙක්. මොකද පස්සේ තමයි දන්නේ මේ උගුරේ පිළිකා සෛල කියලා. මං කිව්වේ නම් මෙහෙමයි නිතර බුදුන් වඳින්න පිළික් කියන්න. මං කිව්වා දැන් උගුරනේ ප්‍රශ්නේ තියෙන්නේ. ධර්ම දානයක් දෙන්න. මිනිස්සුන්ට බණ අහන්න සලස්වන්න. ඊළඟට තමයි මම කිව්වා නිතර බණ කියන තැනකට මේ මයික් බපල් අරන් පූජා කරන්න. මාසයක් ඇතුළත ওই පින්කම් දෙකම කරා. ඊට පස්සේ මම බණ කියන්නේ යන තැනකම තමයි එයාලා බපල් අරන් පූජා කරලා තිබ්බේ. මේ පොයේට. ඊට පස්සේ මම මට ඒක දන්න නිසා මම ඒ කට්ටියට කෝල් කළා නන් ටික අහගන්න පින් දෙන්න. ඒ මිනිස්සු වන්දනවා. මම ඇහුවා ඇයි කියලා. ඊට කලින් දවසේ චෙක් කරන්න යනකොට එක පිළිකා සෛලියක්වත් නැගලු. ඡායාවක්වත් නැහැ. පින්නක ප්‍රබල බව. පින්නක ප්‍රබල බව. අපිට තේරෙන්නේ නැහැ. අපි ගණන් ගන්න. අපි මහා උඩඟු මිනිස්සු. අපි මහා අමෝතු උජාරුවට හිතන මහා බක පඬිත මිනිස්සු අපි. පිනට ගරු කරන්නේ. තවක් කෙනෙක් පිනක් දෙනකොට මම අනුරාධපුරේ වැඳලා ආවා. පින අනුමෝදන් වේවා කියනකොට අනේ හොඳයි සාදු සාදු කියලා අර අහිංසකව මේ පින ගන්නවත් ඒ අහිංසකව පින අනිතයට දෙන්නවත් මේ හිත නැහැ. උඩඟුයි අහංකාරයි. මීට සති දෙකකට විතර කලින් සති දෙක මාසයක් ඇතුළත පිටරටක ඉඳලා තරුණ පුතෙක් කෙවිල්ලා හදිසියේ මම මොන ගිහින් ආවා.
මං කිව්වා පුතා මොකෝ මේ හදිස්සියේ ස්වාමීනි මං ටික දවසක් ලංකාවේ ඉඳාවේ මං එනකොට මගේ අසනීපයක් තිබිලා report එකක් කරන්න ආවා. ස්වාමීන් වහන්සේ මේ report එකේ තියෙන පිළිකාවක් කියලා. ડોක්ටර්ස්ලා කියනවා හිතම ටිකට් දාගෙන එන්න කියලා එක දවසක්වත් ගත කරන්න එපා කියලා. මං කිව්වා ටිකට් එක දැන් තියෙන කියලා හිත හවස. දැන් අද උදේ ආවේ. මං කිව්වා හිත හවස වෙනකල් ඔයා වෙන වැඩක් නැද්ද? නෑ කිව්වා. අවුරුදු 29ක කොල්ලේ. මං ඒ වෙලාවෙම අපි මේ ස්වාමීන් වහන්සේ නමකට කතා කළා මං කිව්වා මං අද බණකට යනවා. ස්වාමීන් වහන්සේගේ වාහනේ මට දෙන්න පුළුවන්ද මේ ළමයි අනුරාධපුරය යවන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ හා කිව්වා. ඒ වෙලාවෙම ඒ ළමයා ඒ වාහනේ ගෙන්නගෙන අනුරාධපුරය වල බෝධිය වන්දනා කළා, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කළා, රුවන්වැලිසෑය ඖෂධ පූජා ඒ කොම් පූජා කළා. එදා මම චෛත්‍යයකට චූඩාමාණික්‍ය පූජා කරන්න ගියා. ඒ චූඩාමාණික්‍යයට එයාගාව තිබ්බ සල්ලි දීලා ඒක දවස් ඇතුළත ඔක්කොම වන්දනා කරවල යවුවා. පහවදා. පෙරේදා කතා කළා අලුතින් report එක ගන්නකොට එක ලෙඩක්වත් නැහැ. මගේ අත්දැකීමක් තමයි අහලා කියලා තියෙනවත් එක පිළිකාවලින් 80%ක් වගේ මේ මොකක් හරි නොපෙනෙන දෙයක් තියෙනවා. ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බලවත් පිනක් කළොත් තරක නැති වෙනවා. ඒ බලවත් පින තමයි බෝධි පූජා, ඖෂධ පූජා, අබේ දාන පින්කම්, බෝධිය නැහැවීම, බොජ්ජංග පිරිසජ්ජයනා කරන ඒවා, ගස්කොලන් සිටවීම, මල් වලට පැන් ඉසීම පූජා කරලා තියෙන ඒවට. ඔය වගේ පින්කම් තමයි ප්‍රබල. ධර්ම දානය ප්‍රබල පින්කම්. ඒ නිසා පිනට ගරු කරන්න මේ අතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා පිටි කැවුමක් පූජා කළා ඔය මිනිස්සයා පින් දීලා මහා සම්පතකට ලක් වුණා. පින්වත් මහණෙනි කුමන අරුමයක්ද බුදු කෙනෙකුට පූජා කරපු එකේ පින ඔහු සිටුවරෙක් බවට පත් කිරීම ගැන කවර කතාවද? මා අතීතේ ඉඳරු ගහක දෙවි කෙනෙක් කියලා හිටියා. ඉඳරු ගහක ගමේ මිනිස්සු තම තමන්ගේ ගෙවල් වල මහා විශාල වෘක්ෂ, නුග වෘක්ෂ, නාගස්, වනස්පති වෘක්ෂයන් පුද පූජා පවත්වන තම තමන්ගේ දෙවියෝ කියලා. පින්වත් මහණනි මේ අහිංසක දුප්පත් මිනිහෙක් හිටියේ ඒ දුප්පත් මිනිහයා ගෙදර තියෙන ඉඳරු ගහ. මේ මිනිහයා මේ ඉඳරු ගහ වටේ ගල් ටිකක් තියලා වැලි ටිකක් දාලා ওই ඉඳරු ගහට තමයි වඳින්නේ. ඇත්තටම ඉඳරු ගහේ දෙවියෙක් හිටියා. දෙවියන්ට පූජා පවත්වන දවස ආවා. මිනිස්සු දෙවියන්ගේ වෘක්ෂය මල් වලින් සරසලා, මල් පිටි ඉහලා, පහන් දැල්වලා, මල් මාලා පළඳලා, කැවිලි පළතුරු තියලා, දුම් අල්ලලා පූජාවල් පවත්වන එදාට දේව පූජාව. මේ මිනිස්සයා කල්පනා කළා මං වඳින ගහට මොනවද පූජා කරන්නේ? ඒ ගෙදර පිටි විතරයි දෙන්නේ. එයා වරාකොලේ පිටි ගුලියක් හදලා වරාකොලේ ඇතුලේ තවරලා අඟුරු පල්ලි තම්බලා අරගෙන ආවා. අර දැන් අද අරන් ආවේ ඒ වගේ. ඒ අරන් ඇවිල්ලා දැන් ගහ ළඟට එනකොට හිතෙනවා දිව්‍ය ලෝකේ දිව්‍ය භෝජන භුක්ති විඳින දෙවිවරු මේ අපි මිනිසු දෙන ඒවා ගනීද? දැන් අපි කියන්නේ දිව්‍ය භෝජන වළඳන දෙවියෝ ඔයාලගේ පළතුරු වට්ටියට වහ වැටෙයිද ඔය පැපල් කෑල්ලක් කන්න කියලා අපි කියනවා නේද? ඔයාලා හිතන්නේ මොකද්ද? එහෙම දෙවිවරු එහෙම බලයිද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවියා හිතා ඉන්න අර මිනිස්සු ඉදිරියේ පිණි හිටියා. පිණි ඉඳලා කිව්වා ඇයි ඔබ ඔය අතේ තියෙන ආහාරය මේ වෘක්ෂයට පූජා කරන්න නැතුව බලා ඉන්නේ? ඊට පස්සේ මෙයා විස්මයටපත් වෙලා කියනවා දෙවිතුමනි මම මේ කල්පනා කළේ දෙවිවරු මේ අපි දෙන ඒවා කනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ දෙවියා කියනවා කියලා මිනිස්සු යම් දෙයක් ආහාරයට ගන්නවද එහි ඕජාව දෙවියෝ ගන්නවා කියලා. යම් දෙවලකට හෝ ඒ වගේ තැනකට පළතුරු වට්ටියක් තිබ්බ ගමන් ඒකේ ඕජාව යා ගන්නවා.
මුරුතෙන් දානේදී කිරි උතුරනකට තියන්නේ කිරිබත. ඒකේ ඕජාව ගන්න. ඕජාව කියන්නේ ඒකේ සාරය වගේ එකක්. ඒක මම මෙහෙම දැකලා තියෙනවා. ওই මුරුතෙන් දාන දේව දානවලදී පූජා කරනකොට තියෙන අර ජෙල් එක වගේ ගතිය ඒ පූජා වස් කරනකොට නැහැ. දැන් ඔයාලා ඕජාව කියන්නේ මෙහෙම එකක්. මේ අර ඒක ඒ මුළු කෑමෙම තියෙන රසයක් වගේ එකක් ඒක. ඒක ගත්තා කියලා අර කෑම එකේ පේන්නේ නැහැ. ඒකනේ මේ දේව පූජාව තිබ්බට පස්සේ ඉතුරු ටික අරන් මිනිස්සු බෙදා ගන්න. මිනිස්සු දේවාලයට තිබ්බ පළතුරු වට්ටිය බෙදා ගත්තට ඒකේ ඇතුලේ ඉන්න කෙනා අනිවාර්යෙන් ඔබේ ඕජාව ගන්නවම තමයි. දේව පූජාවේ ඕජාව ගන්නවම තමයි. ඊට පස්සේ අර දෙවියා කියනවා ඒ නිසා මට ලැබෙන්න තියෙන ඕක නම් උඹ ඕක නොතිය ඉන්න එපා. උඹට ගොඩාක් දේවල් තිබ්බනම් උඹ මට දෙනව බව මම දන්නවා. නමුත් උඹට තියෙන්නේ ඕකනේ. තියෙන විදිහට දෙනකොට දෙවිවරු සතුටු වෙනවා කියනවා. මිනිස්සු ලොකු පූජාවල් කරා. නමුත් Tamanට පුළුවන් විදිහට කරන එකටයි දෙවියෝ සතුටු වෙන්නේ. දෙවියෝ සතුටු වෙන්නේ ලොකුවට කරන එකටද Tamanට පුළුවන් විදිහට කරන එකටද? Tamanට පුළුවන් විදිහට. ඒ නිසා ඔයා පුළුවන් විදිහට දෙන්න කිව්වා. ඊට පස්සේ ආරයා තියලා නුග ගහ අන්නේ එඬරු ගහ ගාව තියලා වැඳගෙන හිටියා. දෙවියා එහි ඕජාව ගත්තා. ඕජාව අරගෙන කිව්වා මෙන්න මේ ස්ථානයේ මිනිස්සෙක්ගේ උසට කලයක් තියෙනවා පුරාණී සිටුවරේ රංකාවණු යට කරපු. උඹ දුප්පතෙක් නිසා උඹට මේක ගන්න බෑ. උඹ ගිහිල්ලා රජුරවන්න කියනවා. මගේ ඉඩමේ අහවල් තැන නිදානයක් තියෙන රජතුමනි ඔබතුමාට වැටහිවා කියලා. රජුරෝ ඒ නිදානෙ කොට ගත්ත දෙහිමි රජ කෙනෙක් උඹගේ ඉඩමේ තිබ්බේක උඹම ගනින් කියලා සිටු තනතුරක් දුන්නා. ඉන්දරු ගහක දෙවි කෙනෙක් වෙලා මම ඉඳි බෝධිසත්වයෝ පිටිකැවුමක් පූජා කරමු මිනිස්යාම කිව්වත් අදටත් මේ පිටිකැවුම පූජා කරා. දැක්කද අර එකම දේ නැවත පුදනවා. සමහර අයට දාන උයන්න ගියාම හැමදාම එකම ව්‍යංජනයක් එන්නේ. බුද්ධ කාලෙත් ওই ව්‍යංජනයම තමයි එන්නේ. ඔය පුන්නා කියන දාසිය අනේපිඩි සිටුතුමාගේ නිවසේ සවැත් නුවරට එන්නේම අග්ගල හදාගන්න. ඒතර ආම්තුරු කතා වුණා මේ පුන්න සිටුමාලිගාව කියනලා එන්නේ හැමදාම අග්ගල හදාගන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සසර පුරුද්දා. මේ පුන්නා කලින් ජීවිතේ කාච්චියම කෙනෙක් කියලා හිටියා. මම ඒ ගෙදර බැටළුවෙක් කියලා හිටියා. ඒතකොට ඔය ආච්චියමගේ ජීවනෝපාය අග්ගල හදන එක. උන්ද අග්ගල හදද්දී අර බැටළුවට අනිවාර්යෙන් අග්ගලාවක් කන්න දෙන්නේ. ඒ පුරුද්දට අද මම බුදු කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේ බලන්න යන්න ඕන කියනට අග්ගල ගලියම මතක් වෙනවා කිව්වා. ඒකයි. දැන් හාමුදුරනේ මට බණට ආරාධනා කරන්න ආවා. දැන් ඔයාලා බණට ආරාධනා කරන්න ඉන්නේ මොන වැරද්ද? දෙහත් වට්ටියකින් එහෙම අරන්නේ. හාමුදුරනමක් ආව කරවල මේ දිග අඩි 2ක විතර කරවලෙක් අරගෙන ආවෙන්නේ. කරවල කෑල්ල ඔබ වහන්සේලාට ලැබෙන්නේ නැහැ කියලා මොහොත පැත්තකින් කරවල අරගෙන. මම හාමුදුරුවෝත් එක්ක කතා කරද්දී බැලුවා හරි සිනින් අදක් කියනවා කොහොමද බලන්න මට පූජා කරලා තියෙන කරවල වලිගයක් පේනවා මාගේ එක පැත්තක. ඒ සංසාර පුරුදු වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේකෙන් තේරුම් ගන්න එකම දේ නැවත වෙනවා. ඒ කියන්නේ මම බණ පටන් ගත්තේ අපේ ඥාතියෙක් මැරෙනවා කියන්නේ දැන් හිත හදාගෙන පින ප්‍රබල කරගෙන එක්කෙනෙක් හරි මේකෙන් නිදහස් වෙන්න ඕන. නැත්තම් ඔය පවුලම ඔය විදියටම ඉපදෙලා ඔයක යනවා සංසාරේ දිගටම. සමහර මෝඩ අම්මලා ඉන්නවා මට මුණ ගැහිලා තියෙනවා. දරුවා මැරුණට පස්සේ පින්කම් කර ඔයා මගේම වේවා නැවත ඉපදේවා කියලා පතනවා. ඒතර ඔය පවුල නැවත එකට එනකොට ආය අර දරුවා අඩු වයසෙන් මැරෙනවා. දෙකද කවදාවත් තමන්ගේ පවුලෙන් ආදරණීය කෙනෙක් මිය යනකොට වෙන් වෙලා යනකොට ආය එකතු වෙන්න පතන්න එපා. සමහර වෙලාවට
ඔය පවුලේ අය විසිරුණොත් ඔය කර්ම විපාක දෙන්නේ නැහැ. දැන් සීවලී කුමාරයා ඒ අම්මගේ බඩේ ඉපදුනොත් විතරයි හිර වෙන්නේ බඩ. බිහි වෙන්නේ නැතු. වෙන අම්මලාගේ බඩේ ඉපදුනාට හිර වෙන්නේ නැහැ. සුප්පාවාසාගේ කුසේ ඉපදුනොත් හිර වෙනවා ඉපදෙන්නේ දරුවෝ. ඒ අම්මයි පුතාමයි එකට සංසාරේ කර්මය කළේ. ආන්න ඒ නිසා එකට නැවත නැවත එකට ඉපදෙන්න පතන් දෙපා. එකට කර්ම විපාක දෙනවා ඊට පස්සේ. නිදහස් වෙලා ඔයා ආයේ මෙවැනි අකල් මරණ වලටපත් වෙන සංසාරේ ඔයා නිදහස් වෙලා යන්න. අඬන වැළපෙන ජීවිතේ මමද නිදහස් වේවා කියලා නිදහසම පතන්න. නිවනම පතන්න. ඉතින් පින්වතුනි මම මේ කියන්න ගියේ බුදු කෙනෙකුට යමක් පූජා කිරිලි පිටි කැවිල්ලක් පූජා කිරිලි පවතින විපාක බලන්න. ඊළඟ දේ තමයි පින් දීම පින් ගැනීම. අනුමෝදන් වෙන්න සාදු කියලා. තවත් කෙනෙක් ලස්සනට පින්කමක් කරනකොට චෛත්‍ය පූජාවක් තියෙනකොට ඒ හැම එකම අපිම කරන්න ඕන කියලා එකක් නැහැ. සාදු කියන්නේ. හොඳට සතුටෙන් අනුමෝදන් වෙලා මේ පින්කම මම අනුමෝදන් වෙනවා. ඔයාලා යම් චෛත්‍යයක් බෝධියක් විහෙරක් වඳින්න යනකොට ඒ විහෙර ලස්සන තියෙන අනේ සාදු කියලා අනුමෝදන් වෙන්න. මිනිසුන්ට අනුමෝදන් වෙන්න බෑ. මම මෙහි පිට දෙව් විමනකටත් වඩා සොඳුරු ලස්සන විහාරයක් හදලා තියෙනවා බණ්ඩාරවල කුඹල්වල අසපුවේ. ඒ විහාරයට ඇතුල් වෙන තැනම ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු පූජාවක් විහාර පූජාවක් අනුමෝදන් වෙන්න හූල්ලන්න එපා කියලා. ඇයි ඒකට යනකොට උපාසකම්ම ඒක මොකක්ද වන්නන්නේ? දැන් වෙලාවට අපි මිනිස්සු මැදුන් යනකොට එකපාර මම 60ක් 70ක් බර තියෙන නිසා හොඳයි උලම් පෙත්තක් පාගෙන හොඳලගේ බඩට යනවා. ඒ අදි නැතිද්දට. මොකක්ද මන් දන්නේ මේ උපාසකම්මලාගේ ඌස් ගන්නවා. ඒ නිසා ලස්සන විහාරයක් දැක්කොත් සාදු සාදු කියලා හිතන්න. ඒක මිනිස් අපිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ විශේෂයෙන් බෞද්ධ මිනිස්සුන්ට. අපි කියමුකෝ කතෝලික අය ලොකු පල්ලියක් හදනවා. එතකොට එයාලා කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්. ඊළඟට මුස්ලිම් මිනිස්සු ලොකු පල්ලියක් හදනවා. එයාලා කියනවා දෙවියන් වහන්සේගේ අනුභව. දෙවියෝ සීකර. ඉන්දියාවේ රාම මන්දිර හදනවා. මුළු ඉන්දියාවෙම එකම විදියට මම එදා රාම මන්දිර කියලා ඉන්දියාවේ අයෝධ්‍යාවේ රාම මන්දිරයක් හැදුවා රාම දෙවියන්ට. එදා විවෘත කරන දවසේ මම ඉන්දියාවේ හිටියේ. මුළු ඉන්දියාවම සැරසුවා. අද එක පන්සලක පූජා පින්කමකට අනිත් පන්සලේ එක පන්සලක චෛත්‍ය විවෘත කරනවා කියලා අනිත් පන්සලේ බෞද්ධ ගුඩියක්වත් දාන්නේ නැහැ. මං කියන්නේ ලංකාවේ මුළු ඉන්දියාවම සැරසුවා. හැම කෝවිලක්ම හැම පාරක්ම හැම නගරයක්ම රාම හනුමාන්ගේ කොඩි හැම තැනම තිබ්බා. මට පුදුම හිතුණා මිනිස්සු රාම නාමය හැම තැනම කිව්වා. එයාලා විෂ්ණු දෙවියන්ට කෝවිලක් හැදුවොත් එයාලා යන්නේම විෂ්ණු දෙවියන්ගේ නම කියලා නාරායන 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 කිය. රාමගේ මන්දිරේටම යන්නේ රාම 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 කිය යන්නේ. එක ඉන්දියාවේ එක මිනිහෙක් කියන්නේ. දැන් දිල්ලියේ තියෙන අක්ෂරධම් කියලා ලස්සන මන්දිරය. අවුරුදු 5න් හදලා තියෙන ගල්වලින් මැද තමයි ස්වාමිනාරායන් කියලා මේ පෙර ප්‍රතිමාවක් අඩි 10ක විතර වගේ තනි රත්තරන්ෙන් හදලා තියෙනවා. යන මිනිස්සු යන්නේ ස්වාමිනාරායන් නාරායන් ස්වාමිනාරායන් ස්වාමිනාරායන් කිය යන්නේ විහාරයට උඩ. මම කිවිලා තියෙනවා. බලන්න ඒවා. අපේ මිනිස්සු මේවා කොහොමද හැදුවේ? පිට රටින් සල්ලි දීලාද? අනේ අපේ මිනිස්සුන් වෙච්ච දේවල්. ඒ හේතුව කිම අනුමෝදන් වීම පුරුදු කළා නැහැ. අනේ බුදුරජාණන් වහන්සේගේ පින්බලේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ශ්‍රද්ධාවන්ත මිනිස්සු එකතු වෙලා හොඳ හාමුදුරුවමක් මේව හදලා අනේ සාදු සාදු කිය යන මිනිස්සු අඩුයි.
හේතුව පින් අනුමෝදන් අනේ මේ විහාර පූජාව මමත් අනුමෝදන් වෙනවා කියලා. ඇයි එදා මිගාර මාතු පාසාදය පූර්වාරාමී විවෘත කරන දවසේ වැටායින හිටපු ආච්චි කෙනෙක් සාදු සාදු මං අනුමෝදන් වෙනවා මේ පූජාව කියලා අනුමෝදන් වුණා. උන්ද පහවදා මැරුණා. තවුතිසාවේ දිව්‍යාංගනාව. මුගලන් මහරහතන් වහන්සේට මොන දෙවිලා කියනවා ස්වාමීනි සාදු කියලා විහාර පූජාව අනුමෝදන් වෙච්ච පිනට අවුරුදු 3 කෝටි 33 ලක්ෂයක් මං දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා. අවුරුදු 3 කෝටි 33 ලක්ෂයක්. ඒකයි කියන්නේ ගෙවල් ගිනි තිනකොට යසයි වුණද කියලා අනුමෝදන් වෙන්න එපා. තමන්ගේ ගේ ගිනි ගන්න දවසට නිවන්න බෑ. තවත් මිනිසෙකුට තලනකොට යසයි ඕකොණ්ඩ කියලා මෙහෙම කියන්න එපා. තමන්ට තලනකොට නවත්තන්න කෙනෙක් නැති වෙනවා. අනුන්ගේ පව් අනුමෝදන් වෙන්න එපා. පින් අනුමෝදන් වෙන්න. ඔයාලා නිවුස් බල බල ඔය අපරාධ බල බල ඔයාලා දන්නේ නැතුව සමහර වෙලාවට අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ අනුන්ගේ පව් නම් කරගහ ගන්න එපා. සංසාරේ හරි භයානකයි. මං ළඟදී දැක්කා දකුණු ඉන්දියාවේ ආච්චි අම්මා කෙනෙක් කෑම උයන හිටියේ. උන්ද ලොකු තාච්චියක් කරන් කබල රත් කළා. උන්ට ගින්දර දාලා රත් කළා. පන පිටින් කකුලුව දැම්ම බදින්නේ. අපිට දකින්න කොටත් බඩපපෝ පිච්චෙනවා. ඒ ආච්චිට අවුරුදු 90 ගානක ආච්චි කෙනෙකු යන්නේ. උන්ද යසට මෙහෙම බදිනවා. ඊට පස්සේ කොච්චර බැදලා බීමට ඇරන් නිවෙන්න ඇරලා ඒතකොට ඒ කකුල වගේ අඬ මේ පටස් ගාලා කැඩෙනවා එච්චර බැදිලා. ඒ බැදපු එක ගලේ තියලා තලනවා. පින්වතුනි ඒ තලනකොට අච්චර බැදිච්ච කකුලව තවම දඟලනවා. කොහොම කර්මයක්ද? කබලක බැදිලා ඒ ගලෙන් මේ චූර්ණයක් ඒ කියන්නේ පේස්ට් එකක් වෙන්නම ටැලෙන්ට් තරම් මිරිස් ගලේ අඹරනවා වගේ ඇඹරිලත් නැරෙන්න කොහොම කර්මයක් මනුස්ස ලෝකේ කරලා ඇතිද? ඒ නිසා කොල්ලන්න කියන්නේ කොල්ලනේ දුල පුතාලා ඔයාලා මතක තියාගන්න පින්පව් වෙනවා අපි පිටිපස්සේ. හොඳ කළොත් හොඳ වෙනවා නරක කළොත් නරක වෙනවා. පව් අනුමෝදන් වෙන්නවත් එපා. යසයි ඕකුණ්ඩ ගහන්න කියලාවත් කියන්න එපා. එක ගමක ළමේ මාළු අල්ලන ගමේ ඒ ළමයාට පෙර ජීවිත පෙනිලා අපායේ හිටපු එකක් ඒ පොඩි එකා හිමීට ගිහිල්ලා මාළු දැල් කපනවා. මාළු අල්ලන එක වළක්වන්න. ගමේ මිනිස්සු ඇල්ලුවා පොඩි එකා. මේ වගේ පිට්ටනියකට පොඩි එකා කණෙන් ඇදගෙන ඇවිල්ලා ඔක්කොම ගැහුවා පොඩි එකාට. ගහනුට එක මිනිස්සෙක් කිව්වා නේ පොඩි එකාට ගහන්න එපා එපා කියලා බේරන්න ඇදුවා. ඒත් ගහන පොඩි එකා මිනිස්සු අතරින් පැනලා දෙව්වා. දුවල ඈත ගිහිල්ලා ඉඳුල් කාලා හැදුනා. ලොකු වුණා පොඩි ළමෙක්. දැන් අවුරුදු 10ක් 15ක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ මහාන වුණා. ඒ අතරේ ගමට ගම් වතුරක් වෙලා අර ගමම මිනිස්සු ගම් වතුරට අහු වෙලා මැරුණා. අර ගමේ මිනිස්සු ඔක්කොම පෙරේතයෝ වුණා. අර මහාන වෙච්ච කොල්ලා පස්සේ කාලේ රහත් වුණා. සානුවාසී තෙරුන්. උන්වහන්සේ චාරිකාවේ වඩිද්දී අර ගම හරහා වැඩියා. ගමේ දැන් මිනිස්සු නැහැ ගම් වතුරට අහු වෙලා. ගමේ මිනිස්සු ඔක්කොම පෙරේතයෝ වෙලා අර ස්වාමීන් වහන්සේ දැක්ක ගමම්ම අර පෙරේතයෝ සියලු දෙනාගේ කකුල් පොළවට ඇලුනා. ඒ කියන්නේ ගල් ගැහුණා ඇඟපත හොල්ලන්න බෑ. අර රහතන් වහන්සේ දැක්ක ගමම්ම. ගහපු නිසා පොඩි කාලේ. රහත් වෙන කෙනෙකුට ගහපු නිසා. එතනින් එක පෙරේතෙක් නැගිටලා ඇවිදගෙන එනවා රහතන් වහන්සේ ළඟට. ඉස්සරහට ඇවිල්ලා වැන්දා. ඒ ඔක්කොගේම ඇඟ ගල් වෙද්දී එක පෙරේතෙකුට විතරක් එන්න පුළුවන් වුණා ළඟට. කවුද? අර ගහන්න එපා කියපු එක්කෙනා. එයා තමයි රහතන් වහන්සේ ඉදිරියේ පෙනින්දලා දුක කියන්නේ. රහතන් වහන්සේලා ඒ සානුවාසී රහතන් වහන්සේ දානි පූජා කරලා, වස්ත්‍ර පූජා කරලා, පැන් පූජා කරලා, කුටි පූජා කරලා අර ගමටම පින් දුන්නා. ගමේ මිනිස්සු ඒ පෙරේතයෝ කොහොම ඒ ජීවිතේ දුකෙන් චුත වුණා. ඒ දුකින් නිදහස් වුණා. දැක්කද තමාව නිදහස් කරන කෙනාටම අර ගැහුවේ. ඒ නිසා ඔයාලට යම් අය අප්පිරිය වෙලා ඇතිද? සමහරට ඔය අය තමයි ඔයාලව නිදහස් කරවන්නේ. සමහරට ඔයාලා ආදරෙන් ඉන්න අය තමයි ඔයාලා හිර කරවන්නේ. මේ සංසාරේ වැඩක් නෑ පින්වතුනි.
අපේ තියෙන දුර්වලතාවය තමයි මෙච්චර බනහන්දී මෙච්චර හිතට අපිට යම් වෙලාවට මේවා වැඩක් නැහැ කියලා දැනෙද්දි ආයෙමත් පරණ පෙරේතකම් වලට හිත යනවා. ආයෙත් පරණ දේවල් වලටම හිත යනවා. මොනව කරන්නද? ඒකෙන් තේරුම් ගන්න පින කොච්චර මදිද කියලා. නිසා දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන්, පින් අනුමෝදන් වීම වශයෙන්, පින් දීන් වශයෙන් ඊළඟට අපෝපස්ථාන කිරීම, පන්සලකට ගිහිල්ලා බෝධි පූජාවකට කලින් මුළු පන්සලම අතු ගාන එක, බෝධියට පැන් වඩන එක, පහන් දැල්වන එක, කැලිකසල ඉවත් කරන ඒවා, ඒ ඔක්කොම පින්කම්. ගරු කළ යුතු කෙනාට ගරු කරන එක පින්කම්. ගරු සත්කාර කිරීම, පත්තානුමෝදනා වීයාවච්චාපචායන්ත, ධර්ම දේශනා කිරීම කරවීම, ඊට පස්සේ බණ ඇසීම, තමන්ගේ වැරදි අඩුපාඩු, වැරදි අදහස් හිතෙන් අයින් කළා පින්පව් පිළිගන්න තැනට එනවා. මෙලොව පරලොව පිළිගන්න තැනට එනවා. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියෙන් තමයි අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපද්දවන්නේ. ඒ නිසා පින්වතුනි, නිවන් දකින්නටත් වඩා ඔබ දැන් කරන්න ඕන නිවන් දකින්න සුදුස්සෙක් වෙන්න ඕන. නිවන් දකින්න සුදුස්සෙක් වෙන්න. අත්තරින දේවල් අත්තරින්න පුළුවන්ද කියලා බලන්න. ළඟදී මහාන වෙන්න ආපු පුතෙක් ගෙන්නගෙන යන්න එයාගේ අක්කා ආවා. ඊට මට කියනවා අඳුරණියන් මල්ලිව දාලා ඉන්න අමාරුයි. මට මෙයාව දකින්න ඕන, මට මෙයා ගෙන යන්න. මං කෝ අනේ ගෙන්නගෙන යන්න. මං කෝ මතක තියාගන්න. මේ කොල්ලව දැන් බලා ගන්න පුළුවන්. මට පුළුවන් බලා ගන්න. මං කෝ බලා ගන්නවා කියලා කියන්නේ කන්ද ටික දෙයි, අඳින්න දෙයි, රිදි ටික හොදලා දෙයි. ඊට පස්සේ මං කෝ මෙයා ලෙඩ වෙනකොට ලෙඩවීමෙන් ඔයාලට වළක්වන්න පුළුවන්. වයසට යෑමෙන් වළක්වන්න පුළුවන්. මරණයෙන් වළක්වන්න පුළුවන්. ඊට පස්සේ මෙයා තරුණ කාලයට ආවට පස්සේ මෙයා දැන් කසාද බඳිනවා. ඊට පස්සේ බඳපු කෙල්ල නරක නපුරු රෞද්‍ර කෙනෙක් වෙලා අම්මා තාත්තා ඔයාවත් බැන්නේ නැති විදියට ගොනා බූරුවා මීහරකා කියලා මේකට බයිනකොට උඹට දැන් උට අහගෙන ඉන්න පුළුවන්ද කියලා හෙව්වා. එදාට උඹ තැවෙයි කිව්වා. මහාන වෙන්න හිටපු කොල්ලෙක් මං ගෙන්නගෙන මේ කොහෙවත් යන ගෑණියකින් බලු බැනුම් අහන්න සැලැස්සුයි මමයි කියලා උඹට දුක් වෙන්නේ කිව්වා. ඊට පස්සේ මං ගියා ගෙන්නගෙන යන්න. හැබැයි මතක තියාගන්න, අක්කා කෙනෙක් සහෝදරයෙකුට තියෙන බැඳීමට වඩා අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන බැඳීම වැඩි. දුව උඹ යම් දවසක කසාද බැඳලා දරුවෙක් හම්බෙච්ච දවසට උඹ ඊළඟ පෙරේතකම ඉන්නේ දරුවට. දරුවා අතාරින්නේ බැඳීම වැඩි. මරුණට පස්සේ පිටිපස්සේ එනවා. මරණේ මත්තේ പ്രേතාත්මය අතේ තියාගෙන උඹ ඉන්නේ කියලා කිව්වා. ඒ නිසා මේ තේරුම් ගන්න. හැබැයි කෙල්ල කිව්වා අනේ මට මේ හැදෙන්න ඕන ස්වාමීන් වහන්සේ, මට හැදෙන්න ඕනේ කිව්වා. කියන්නේ වමනාව තියෙනවනේ. මං කොහේ එහෙනම් අර ශ්‍රද්ධායි කියනවා, ලක්විරු ගුවන් විදුලියේ ලක්විරු YouTube එකේ කියනවා උපාය කුසල කියලා දාම් වැඩසටහන. මේ හිතේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න හැටි තමයි මේ බණට කියන්නේ. උපාය කුසල. ශ්‍රද්ධායිකේ දවල් දෙකට යනවා, රේඩියෝ එකේ හවස 6ට යනවා, YouTube එකේ තියෙනවා. මං කෝ අහන්න. අහලා ජීවිතේට උත්තර හොයාගන්න. අත්හැරියව පුරුදු කරගන්න. net අවුරුදු 65ක ආච්චි කෙනෙක් ඇවිල්ලා මට කියනවානේ මේ මගේ මනසට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. මුන්දට 65යි, අරන්දට 75යි. මේ තවම අතහැර ගන්න බෑ, තවම හොරා පොලිසිය යනවා. අම්මෝ සංසාරේ පෙරේතකම්. අත්හැරීම කියන එක අපිටනේ. දරුවෙකුට යුතුයකම් ටික ඉෂ්ට කළා, උන් බැන්දා. අපෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කළා, පෙරේතකම නැහැ. අන්න අම්මලා, අන්න තාත්තලා. ජීවිතේ කසාද බැන්දා. කොල්ලෙක් කෙල්ලෙක් හොයාගත්ත, කොල්ලෙක් කෙල්ලෙක් හොයාගත්ත බැන්දා. විවාහ ජීවිතයක් ගත කරනවා, පෙරේත නැහැ. මේ ස්කෝල් ආවේ කොහෙන්ද? එහා කොහෙද යන්නේ? කාටද hina වෙන්නේ? සමහර මිනිස්සු පුදුම විඳවිල්ලක් මේ විඳවන්නේ. කසාද බැඳලා. ආන්නේ වගේ. ඉතින් ඒ නිසා මේ නිවනට ලං වෙන්නේ මේ සාදු කියු ඵලයට නෙමෙයි හිතකින්. හිතේ ඒ නිසා හිතේ කුසල් වඩා ගන්න. දස පුණ්‍ය ක්‍රියා කරන්න.
ආයමත් එකම දුකට මුහුණ දෙන ආයමත් එකම දේ රිපීට් වෙවි නැවත නැවත එකම දේ මේ සිද්ධ වෙවි දිවස් තියෙන කෙනෙකුට පෙනේවි ඔය ගෙදර තිබ්බ තැන කී ගමනක් ගෙවල් හදලා ඇතිද කියලා ඔය නෝනම කී ගමනක් බැඳලා ඇතිද කියලා ඔය මහත්තයාම කී ගමනක් බැඳලා ඇතිද කියලා ඔය දරුවම කී ගමනක් ඔයාලට හම්බෙලා ඇතිද කියලා මේ අම්මලාට වෙච්ච දේ ඔය දරුවා තරුණ කාලේ මැරී යාම මේ අකාලේ මැරී යාම ඔයාලටම කී ගමනක් ඔයාටත් මටත් සංසාරේ අපේ දරුවෝ කොච්චර මැරිලා ඇතිද සංසාරේ ඉනිසා මේ සංසාරේ දුකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දෙවියන් මරුන් බමුණු සහිත සකල ලෝකේ අනන්ත සක්වලම සම්බුදු නොවනින් අවබෝධ කරලා සියලු සංස්කාරය දුකයි කියලා වදාලා ඒක නම් අපිට වෙනස් කරන්න බෑ ඒක නම් වෙනස් කරන්න බෑ මේක දුකක්ම තමයි ඒ නිසා ජීවිතේ ටික ටික පරිවර්තනය කරගන්න වෙනස් කරගන්න අඩුපාඩු හදාගන්න විහිළු තහළු ඕපන් නැතුව බණ ටිකක් අහලා හිත හදාගන්න පන්සිල් පද පහවත් මැරෙන්න කලින් රැක ගන්න බලන්න අවංකවම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවන්ත වෙන්න දහමට ශ්‍රද්ධාවන්ත වෙන්න රහතන් වහන්සේලා ගැන ශ්‍රද්ධාවන්ත වෙන්න ඔය අතින් සෑයවල වලට gadol බඳින්න විහෙර විහාර හදන්න ගණන් කරන්න බැරි තරම් මල් ඔය දෝතින් පූජා කරන්න කියා ගන්න බැරි තරම් වාර ඔය මොෙන් බුදුවරුන්ට සාදුකාර පවත්වන්න ඇස් පේන වෙලාවේ ඇස් වලින් බණ පොත් කියවන්න කන් ඇහෙන වෙලාවේ කන් වලින් බණ අහන්න නිවනට සුදුසෙක් වෙන්න ඇත්තටම දැන් තියෙන්නේ නිවන් දක්වන කාලය නෙවෙයි නිවනට සුදුසෙක් හදවන කාලය ඒකට තමයි අභ්‍යන්තර ගුණ ඕන ඕක තමයි ඇත්ත කතාව ඒ නිසා අද ඉගෙනගත්ත බණපදයේ තියෙන පුණ්‍යාන මෝදනාව ඔන්න දෙන් කරන්න හදන්න ඒ නිසා මෙතෙක් බණ ඇසූ පින විශේෂයෙන් පින් දෙන්න ඕන වැස්සවලහක දෙවියන් මං කෝල් කර කර ආවේ අනුරාධපුරයට හොගාල වැස්ස මඟට වැස්ස මෙහි එනකොටත් පොද වැටෙනවා මං හිතුවා මොකක් වෙයිද දන්නේ කියලා දෙවිවරු උපකාර කළා මේ වැස්සෙන් කරදරයක් නැතුව මේ සිසිල්ලෝන මේ පරිසරයේ මේ අහිංසක මිනිසුන්ට බණ ටිකක් අහන්න පහසුව සලසලා දුන්න පින්වන්ත දෙවිවරු සතුටින් පින් අනුමෝදන් වේවා සාදු